ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්වත් සියලු දෙනාම ගැළපෙන පහසු සුදුසු තැනක් බලාගෙන වාඩි වෙනවා නම් හොඳයි. අවසරයි. ටික වෙලාවක් රැඳී ඉන්නට වෙනවා. අපහසුතාවයන් දරාගෙන හයිය තියන අයට ඉන්න පුළුවන්. හිතේ හයිය මදි අයට ගතේ හයියත් මදි වෙනවා. ඒ නිසා ගැළපෙන සුදුසු පහසු තැනක් බලන්න හෙවණකින් වාඩි වෙනවා නම් වඩාත් හොඳයි. සාදුකාරයක් පවත්වන්නකෝ. තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි බුද්ධ රත්නය පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව ආර්ය කුල මහා සංගරුවන පිළිබඳව පැහැදිලි සිත් උපදවාගෙන ඒ අනන්ත තුනුරුවනේ ආශිර්වාදයට ගුණයට අපගේ নমස්කාරය වේවා කියලා හැමෝම සාදු කියන්න. নমස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාම් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමං චෞසෝ සම්මා වායාමෝ ඉදවසෝ භික්ඛු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya candaṁ janeti vāyamati viriyaṁ ārabhati cittaṁ paggannāti padhati anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති ඕමල්පේ ඓතිහාසික ටැම්පිට රාජමහා විහාරාධීශ්වර ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේ කිරිබත්ගොඩ ඊරිය වැටිය පුරාණ විහාරාධීශ්වර ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ මා ශාසන සහෝදර ගෞරවනීය ඕමල්පේ ධම්මාලෝක පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට වැඩමවා වැඩ සිටින අතිපූජනීය මහා සංඝරුවනින් අවසරයි ඕමල්පේ සුහද මිතුරු හමුවේ තුරුණු දරුවනි ටැම්පිට රාජමහා විහාරීය සතර පේරුවේ දායකකාරකාදී පිනැතියනි ධර්ම ශ්‍රවණාබිලාසීව මේ පින්වන්ත අවස්ථාවට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පොලිසිය විද්‍යාල රාජ්‍ය සේවා ආයතනවල නිලධාරී මහත්වරුනි ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ
උතුම් අමා දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අමාරු වැඩක්. ධර්මයේ ශ්‍රවණය කරන එක ලේසි වාගේ ඔබට පෙවුනාට අමාරු වැඩක්. හේතුව හිත හීලෑ නැති මිනිස්සුන්ට බණ අහන්න බෑ. හිත දුරස් වෙච්ච ගමන් කන් ඇහෙන්නේ නැති වෙනවා. හිත වෙන අතකට ගියොත් කන් ඇහෙන්නේ නැහනේ. නේද? වෙන කල්පනාවක ඉන්න වෙලාවට මේ පැත්තෙන් කවුරු හරි කතා කරාට ඇහෙන්නේ නැත්තේ ඒකයි. තට්ටු කරලා තමයි අවදි කරගන්න ඕන. අර ඉන්න අරමුණෙන් වෙනස් කරන්න ඕන. එතකොට තමයි ආපහු ප්‍රകൃතියට එන්නේ. එහෙනම් අපි හිත හීලා නැති මිනිස්සු. ඒකට හේතුව තමයි මේ කෙලෙස් බර ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරය මනෝභාවය කියන ඉන්ද්‍රියයන් මේ ලෝකයක් එක්කම් බැඳිලා ඒ වගේ රහ විඳලා ඒවට ඇබ්බැහි වෙලා තියෙන නිසා හිත ගිහිල්ලා ඒ තැන්වල පැටලෙනවා. ඒ පැටලුණාට ඒ වාගේ අරමුණු ගත්තාට ඔබට නිවන් එහි නැහැ. ඒ හින්දා මේ පැටලිලා තියෙන අර්බුදයෙන් අත මුදවාගෙන නිදහස් මිනිසෙකු වෙන්නට අවශ්‍ය මග ධර්මානුශාසනාවන්ගෙන් ඉගෙන ගන්න. ඔබේ ඒ දුවන පයින් දඟලන කුළු හරකෙක් වගේ ගත කරන හිත මෙල්ල කරගෙන මේ වෙලාවේදී බණ අහන්න ඕන. ගත මෙල්ල වෙලා තියෙන බව පේනවා. වචනයත් හීලෑ වෙලා තියෙන බව පේනවා. නමුත් හිත හීලෑද නැද්ද කියලා බලන්නට හැකියාව තියෙන්නේ තම තමන්ටමයි. එනිසා ඔබ ඔබේ හිත මේ අවස්ථාවේ ධර්මකාරණයක් මනවින් ඉගෙන ගන්නවාය කියන දැඩි අදිෂ්ඨානයක තබාගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න මහන්සි ගන්න. සූර්ය තාපය අධිකව පතිත වන වෙලාවක්. ඕමල්පේ ප්‍රසිද්ධ ගම නේද? මොකක් හින්දාද ඕමල්පේ ප්‍රසිද්ධ? ඕමල්පේ ප්‍රසිද්ධයි ඕමල්පේ හාමුදුරුවරු නිසා. නැත්තම් ඕමල්පේ ගම ලංකාවට ප්‍රසිද්ධ වෙන්න විදියක් නැහැ. මතුවෙලා නැහනේ. මතුවෙච්ච ලකුණ තමයි අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා ඕමල්පෙන් මතුවෙලා තියෙනවා. ඒ නිසා ඕමල්පේ ප්‍රසිද්ධයි. එහෙම නැතුව ඕමල්පේ පන්සලේ කප්රුක් පහළ වෙලා කියලා ඕමල්පේ ප්‍රසිද්ධ වුණාද? නැහැ. එහෙම ප්‍රසිද්ධ වෙලා නැහැ. ඔබ ඔය සූර්ය දිව්‍ය රාජයාගෙන් තැවෙන්නේ ඕමල්පේ මිනිසුන්ට එහෙම හයියක් නැති හින්දා. නේද? අපේ පන්සලේ නම් ඔහොම අවුවේ ඉන්න ඕනේ 4000කට විතර වාඩි වෙන්න ධර්මශාලාවක් තියෙනවා. ඔබේ පන්සලේ ධර්මශාලාවක් නැහැ නේ? ධර්මශාලාවක් ඇති හුණ්ඩුවක් විතර. ඒකේ මේ ඇවිල්ලා ඉන්න සෙනග ඔක්කොම දාන්න පුළුවන්ද? දාන්න බෑ. නිදහස් පරිසරයක නිවහල්ව නිවි හැනහිල්ලේ බණක් අහන්න එලිමහන තමයි හොඳ. ඒ එලිමහන තව අලංකාර කරලා ගහකොළ වවලා ලස්සන වෙන්න ඕන. මං අක්කර 5ක්ම හැම හදලා තියෙන්නේ මගේ වත්තේ. මිනිස්සුන්ට හෙවනේ ඉන්න පුළුවන් වෙන්න. ඒකට අපිට ඌමනාව ඕන. එහෙම හැංගීම් තියෙන්න ඕන. නිකම් මිනිහෙක් වෙලා ඉපදිලා බොල් ගතියක් ඇතිව මැරිලා ගියාට වැඩක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ බොල් ගතිගුණ තියෙන මිනිස්සුන්ගේ
හිස් ගතිගුණ තියෙන මිනිස්සුන්ගේ පාපතර ලකුණු තියෙන මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කොට නිර්වාණගාමි පැහැදිලි ආර්ය මාර්ගයක ගමන් කරමින් මෙලොව ජීවිතය සුවසේ සැපසේ විඳින්නට පරලොව සංසාර ගමන සැපවත් කරගන්නට සංසාර ගමන දුකක් නිසා සසර දුක් නිවා ලබන අමා නිවන් මගට පාර තමයි හදලා තියෙන්නේ. මං අද දවසේ මේ ධර්මානුශාසනාවේදී ඔබට ඔබේ ජීවිතය සකස් කරගන්නට හැකි වටපිටාව මග කියනවා. මේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙකුගේම ගෙදර ගැන කියනවා මං. ඕමල්පේ පුරාණ විහාරීය නායක හාමුදුරුවෝ දන්නේ මේ මිනිසුන්ගේ ගැන. මේ මිනිස්සු සට කපටි කෛරාටිකයි. ඇත්ත ජීවිතේ පෙන්නනවද? ඇත්ත ජීවිතේ එක මිනිහෙක්වත් පෙන්වන්නේ නැහැ. හාමුදුරුවෝත් එහෙම තමයි. ඇත්ත ජීවිතේ පෙන්වන්නේ මායාකාරී ජීවිත තමයි පෙන්වන්නේ. හැමෝම එහෙම. තමන්ගේ සහතික ඇත්ත ජීවිතය පෙන්නුවොත් එහෙම ගල් ගහනවා මිනිස්සු. ඔව් ඒ තරම් පෞකාර ජීවිත තියෙන්නේ මේ අපේ මෙහෙම තිබ්බට. බලන්නකො බොරුද කියලා ඔබ හංගාගෙන ඉන්න පැත්ත. ලෝකේ එළියට දාන්න නැතුව ඔබ හංගාන් ඉන්න කොටස බලන්න. ඒ ටික පේනවා නම් ඔබට පේනවා නම් ඔබම ඔහොමම බලන්නකො ඒක එළියේ ප්‍රදර්ශනය කෙරුවොත් මිනිස්සු මොනවා කරයිද? ගල් මුල් ගහන. අපි බොරුවට මේ රංගපෑමක් කරන්නේ නේ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසි ලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම්. ඔබේ ජීවිතේ නේද ඔය අවුරුදු 7-800කට එහාදී 2025 ඕමල්පේ මිනිස්සු ගැන බලන්නකො ලියලා තියෙන විදිහ. ඒ මනුස්සයාට කොච්චර ඥානයක් තියෙනවද? කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා ආභරණ රිසි ලෙස සැරසුම් පාලා ගිය වැනි බහු රූ කෝලම්. බහු කිව්වේ බොහෝ, රූ කිව්වේ මොනවටද? රූ කිව්වේ චරිත. එක මිනිහට බොහෝ චරිත තියෙනවා නේ. අම්මගේ චරිතය, ගෑණිගේ චරිතය, නැන්දාගේ චරිතය, ආච්චිගේ චරිතය, අසල්වැසියාගේ චරිතය, පන්සලට ආපුවාම උපාසක අම්මාගේ චරිතය, নানা ප්‍රකාර චරිතනේ තියෙන්නේ. හොර මිනිහා ළඟදී හොර අඹුවගේ චරිතය, විවිධ චරිත තියෙනවනේ එක මිනිහා හා බැඳිලා. ඒ තැන රඟපානවා. දැන් අනිත් චරිත ටික ඔක්කොම මකාගෙන පන්සලට ආපුවාම අපි උපාසක චරිතනේ නේද? දැන් මේගොල්ලෝ සැදැහැති ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට ගිහි උපාසක උපාසිකාවෝ හැටියට රඟපානවා. භික්ෂූන් වහන්සේලා හැටියට වැඩ වාසය කරනවා. ඔබ බලන්නකෝ ඇත්තටම ඔබ දිහා. එතකොට ඔබට ඔබව පේනවා. අන් ඒ පේන අභ්‍යන්තර මිනිහාගේ තියෙන ජරාව අයින් කරලා පිරිසිදු මිනිහෙක් හැටියට බාහිර අභ්‍යන්තර දෙකම නිරුපද්‍රිත නිවහල් නිදහස් මිනිසකු ලෙස සත්‍යවාදීව ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය මග ලෞතර බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනය ඇතුලේ ඔබට පෙන්වලා තියෙනවා. දැන් මම
ලෞතුරා තථාගත බුදුහාමුදුරුවෝ කියලා කියනකොටම උඹලා සාදු කියලා කියනවා. නේ එහෙම කියනා නේද? දැන් මම බලන්න හිටිය ආපු වෙලාවෙ ඉඳලා බුදුහාමුදුරුවෝ ගැන කියනකොටම අපේ ධම්මාලෝක හාමුදුරුවෝ මෙවුන් සාදු කියනවා. හොඳයිනේ. ඒක හරි හොඳයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා කියනකොටම සාදු කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හොඳයි. බුදුහාමුදුරුවෝ හොඳයි කියලානේ. බුදුහාමුදුරුවෝ හොඳයි තමයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරන ලද ධර්මය පිළිපදින්න නැත්නම් බුදුහාමුදුරුවෝ හොඳයි කියලා පස්සෙන් ගිහින් වැඩක් තියනවද? බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ බුදුහාමුදුරුවෝ දකින්න නම් බුදුහාමුදුරුවෝ වඳින්න නම් ධර්මය දකින්න ඕනේ, ධර්මයට වන්දනා කරන්න ඕනේ. එහෙම නැතුව සාදු කියා ගියාට ඕක මිත්‍යා දෘෂ්ටික ආගම්වාදී බවක්. මිත්‍යා දෘෂ්ටික ආගම්වාදී කමන්නේ තියෙන්නේ. ඒකෙන් පළක් නැහැ. සාදු නොකියුවත් කමන්නේ බුදුහාඳුරුව අනුගමනය කරනවා නම් බුද්ධ දර්ශනය අනුගමනය කරනවා නම් අපේ තියෙන්නේ මායාවක්නේ ලෝකේ. එහෙම දකින්නකොට වන්දනා කරනවා, පේන්න වන්දනා කරනවා. හැබැයි අභ්‍යන්තරේ හොරෙක්, සල්ලාලෙක්, බේබද්දෙක් ඇවිදිනවා. නීතිඥයෙක් හැටියට මහාධිකරණයට ගියපු මිනිමරුවෙක් ඔයාලා දැක්කනේ පහුගිය දවස්වල අර පාතාලේ සංජීවට වෙඩි තියෙනවා. දැක්ක නේද? බාණ්ඩකුගේ රංගපෑම. දුටුවන් දැක්කේ නීතිඥයෙක් කියලා. නමුත් වෙඩි තියලා යනකොට තමයි දන්නේ මිනිමරුවෙක්. පාතාලේ මිනිහෙක්. ඒ වාගේ කී දෙනෙක් ඉන්නවද පුතා තාම වෙඩි තිබ්බේ නැතුවට මෙතන මේ ඕමල් තාම උඹලා වෙඩි තිබ්බේ නැහැ. හැබැයි ඒ જાතිය මිනිමරුව මෙතන ඉන්නවා. හොරු මෙතන ඉන්නවා. සල්ලාලයෝ මෙතන ඉන්නවා. බේබද්දෝ මෙතන ඉන්නවා. ගංජාකාරයෝ ඉන්නවා. අල්ලස් ගන්න අය ඉන්නවා. සට කපට කෛරා ටික මිනිස්සුන්ව මුලා කරලා හූරා කන අය ඉන්නවා. ගිහියොත් ඉන්නවා සමාජයේ, පැවිද්දොත් ඉන්නවා. සමාව අවසරයි නේද නායක හඳුන්නේ? ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. මම දන්නවා. අරි පෙරේත පැවිද්දෝ ඉන්නවා අප්පා. මේ ඔක්කොම හම්බෙන්නේ බුදුහාඳුරුවන්ගේ නාමෙන්නේ. හාමුදුරු කෙනෙකුට පුතා මොනවද නොලැබෙන්නේ? මේ මෑත කාලේ මම බණකට ගිහිලා එනකොට මිනිහෙක් බ්‍රවුන් පේපර් උරේක දාලා මට බෝතලයක් පූජා කෙරුවා. මගරකලා ඉඳලා. උන්දා වයසක අප්පච්චි කෙනෙක් වෙද මහත්තයෙක්. ඒ ගමන මං ඇහුවා මොකද්ද අප්පච්චි මේ? වටිනා දෙයක්. ඔබ වහන්සේටයි මේක වටින්නේ. මිනිස්සු 10ක් 15ක් හිටියා උතන. මට බයයි, මට බෝතලේ පේනවා පිට පැත්තට. මට බයයි. ඒ ගමන මං කිව්වා අප්පච්චි ඕක වහලා පූජා කරන්න හොඳ නැහැ. ඕක ඇරලා පූජා කරමුකෝ කියලා මම බ්‍රවුන් පේපර් උරෙන් මෙහෙම බෝතලේ ගත්තා උඩට. ඒ උන්දට පිටරට ඉඳලා ආපු මිනිස්සෙක් උන්දගෙන් වෙදකම් අරගෙන ඒකට ආදරයට පූජා කරලා තියෙනවා ලොකු සෙන්ට් බෝතලයක්. ඒක තමයි මේ මට පූජා කෙරුවේ. මං ඇහුවා අප්පච්චි මට මොකටද සෙන්ට්? නෑ ඔය බනට එනකොට ටිකක් ඉහගෙන එන්න ඕනේ. උන්දගේ දැක්ම බලන්නකෝ. මං කිව්වා අප්පච්චි මම සෙන්ට් ඉන්නේ නෑනේ ඉතින් අහවල් සුවඳක්ද? ඔක්කොම කුණු තමයි. ඕක චූටි වෙලාවක් තියෙනවා මැකිලා යනවා. ඊට පස්සේ ගඳක් එන්නේ. නේද? සුවඳ කෑම එකක් කාලා ටික වෙලාවක් යනකොට
ඒ කෑම ජීර්ණය කරලා වාතයක් ගියොත් එහෙම පලාතේ ඉන්න බෑනේ පුතා. නමුත් අර කෑම එක මේසේ උඩ තියෙනකොට පෙරේතකමට කෙල ගිලිනවනේ අරකේ සුවඳට. දැන් ඒකම අඹරලා අනිත් පැත්තෙන් යවනකොට ඔක්කොම කුණු. එකෙක්වත් නැහැ. මේ ඉන්න රූප දැන් පණ තියනකම් අපි ආදරෙන් අල්ලන් ඉන්නවා. මැරිච්ච ගමන් මේ කව වලදාපියව. මේ කව වලදාපියව කියන තැනනේ හිත තියෙන්නේ. තියනවාද එතනින් එහාට ආදරයක්? ආදරයක් නැහැ එතනින් එහාට. ඒ ජරාවක් තියෙන්නේ. මේ මුළු ලෝකෙම එහෙම. භෞතික ලෝකයේම ඇති වෙලා වෙනස් වෙවි පැවතිලා ජරා වාස වෙලා කුණු වෙලා නැති වෙලා යන ඒවා. ඒ ලෝකයෙන් අත මිදෙන්න අයෝ නැන්නේ. මං එවුන්දාගෙන් ඒ බෝතලේ පූජා කළා ගත්තා අපේ රියදුරු කොල්ලා. එහා පැත්තේ සීට් එකේ ඉඳගෙන සාදු 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 කිව්වා. ඒ පූජාව මටයි කිව්වා. ඒකොල්ල පන්සලට ගිහිල්ලා ඌ එක ගත්තා. ඒක ගිහියන්ගේ මේ රාගික කෙලෙස් බර ලෝකයට උචිත මිසක් අපිට උචිත නෙවෙයි. නමුත් මිනිස්සුන්ගේ හදවතේ සද්ධාවට උචිතද අනුචිතද නොබලා භික්ෂූන් වහන්සේට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඕන එපා හැම එකක්ම පූජා කරනවා. ඒ තරම් වාසනාවක් තිබිලා සසර පින් තිබිලා ලබාගත් භික්ෂු ජීවිතය මෙලවදීම විනාශ කරගන්න ස්වාමින් වහන්සේලා ඕන තරම් මට මේ සමාජය ඇතුලේ මුණ ගැහිලා තියෙනවා. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව ගිහි පැවිදි අපි දෙපාර්ශවයේම ජීවිතය දැක දැන අඳුනාගෙන පැහැදිලි ගමනක යන්න ඕන. ඒකට අවශ්‍ය බාර මන් දැන් කියනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සුනාත ධාරේත චරාත ධම්මෝ. හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න. අපිට අහලා පුරුද්ද තියෙනවා. හැබැයි අහන්නත් කැමති. ඒ අනුව හැසිරෙන්න කැමති නැහැ. හැසිරෙන්නේ නැත්තේ ඇයි? අවබෝධයක් නැහැ. ඔයාලට අවබෝධය නැහැ. බුද්ධිය පසක් වෙලා නැහැ. ධර්මානුකූලව හැසිරුණාම හරි ලාභයි වාසනාවන්තයි ජීවිතය කියලා තේරෙන්නේ. දැන් මං චූටි කාලේ දහම් පාසල් ගිහිල්ලා ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ මතින් හිතේ ප්‍රසාදය ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි මං අවුරුදු 23 දී මහාන වෙනවා. ඒ අවුරුදු 23 දී පැවිදි වෙච්ච මගේ ජීවිතේ මොන්න තරම් ලෝකෙට වටිනා පිරිමැහෙන සම්බුද්ධ ශාසනයට වටිනා පිරිමැහෙන මගේ ජීවිතයට සංසාර දුක් කෙලවර කරන්නට හැකි මාවත හදාගන්න උත්තම තැනකට අරන් ආවද බලන්නකො. ඒක බුද්ධියෙන් කරන්න ඕන එක. දැන් ඔයාලා කොච්චර ඉන්නවද බලන්නකො සෙනග. සෙනග ඉන්නවනේ නේද? දැන් මෙතන විවිධ උපාධිධාරියෝ ඉන්නවනේ ඉගෙන ගත්ත අය මෙතන ඉන්නවනේ මේ ගිහියෝ ගොඩ. ඉස්කෝල මහත්තුරු ඇති, විදුහල්පතිවරු ඇති, රාජ්‍ය නිලධාරියෝ ඇති. දැන් ඔබට හිතිලා තියෙනවද ඒ වුණාට නිවනට ළඟයි පැවිදි විය යුතුයි කියලා? කාටවත් හිතිලා නැහැ නේ? හිතිලා නැහැ. ඒ කියන්නේ බුද්ධිය නැහැ. පැවිද්දට වන්දනා කරනවා ඔයාලා. ආමුදුර කෙනෙක් දැක්කාම වඳිනවා. ඇයි වඳින්නේ? ඇයි වඳින්නේ?
අපේ පවුල් වල අය වැඳලා තියෙනවා මම දැකලා තියෙනවා ඒ හින්දා මාත් වඳිනවා. එහෙම නේද? එහෙම තමයි ඔය කරන්නේ. එහෙම නැතුව භික්ෂූත්වයේ වටිනාකම අවබෝධ කරගෙනද වඳින්නේ. මෙතන ඉන්න එක මිනිහෙක්වත් අපේ හඳුන්නේ භික්ෂූත්වයේ වටිනාකම හඳුනා ගත්තා නේ. මේක තමයි ඇත්ත. ඔයාලා අඳුරගෙන තියෙන කවුරු හරි එක මිනිහෙක් හරි ඉන්නවා නම් කියන්නේ. එක මිනිහෙක්වත් නැහැ. එක ගෑණියෙක්වත් නැහැ. ඔය සිල් ගන්න එනවා නේද? සට කපට කෛරාටිකම කොටස අප්පා. ඔව්. ඔව් මං අය බොරු කියන්නේ නැහනේ. මං ඇත්තමයි කියන්නේ. සිල් ගන්න එන්නේ නාකිම නාකි. ගෝණි පඩංගුවාගේ හං ඇකිලිච්චි. ඇට දිරාපු. ස්නායු මැරිච්චි. මොලේ බාගෙට වැඩ කරන. කන් ඇහෙන්නේ නැති. ඇස් දෙක පේනවා අඩු. දිරච්ච කරත්තනේ. දිරච්ච කරත්ත. ඔය සිල් ගන්න එන හැම දිරච්ච අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලන්නකො කෙල්ල කාලේ කොහෙද හිටියේ? ඈ? කෙල්ල කාලේ ඔබ කොහෙද හිටියේ? පන්සලේ? හිටියා මූකලානේ. එතකොට පන්සල් පෙන්වන්න බෑ. දැන් ඔය ඉන්න කෙල්ලන්ට වාගේම තමයි. දැන් නාකි අය බයිනවා පේනව නේද මේකිගේ හැටි? ඈ? මේකී අඳින විදිය, මේකී යන විදිය. ඈ? හාඳුරු කෙනෙක් ගාවින් යන විදිය. පන්සලට එන්න දන්නේ නැහැ. පන්සලකට යන්න දන්නේ නැහැ කිය දැන් බයිනවා. හැබැයි ඔබ බැලුවා නම් ඔබේ ඉස්සරහා ගෙවි ගිය අතීතයේ ඔබ කොතනද හිටියේ කියලා. ඔබත් එතන. මේ දිරුවට පස්සේ තමයි මේ පැත්තට හැරුණේ. හැබැයි එතකොට වැඩක්ද? එතකොට කාලේ පැනලා ගිහිල්ලා කරන්න තියෙන පව් කන්දක් රැස් කරගෙන අපායට දොර ඇරලා නිවන පැත්ත බැලුවා. හැබැයි දොර ඇරලා තියෙන අපායට හින්දා යන්න වෙන්නේ එතනින්. යන්න වෙන්නේ එතනින්. සිල් ඕනන්නේ නාකි කාලේ නෙවෙයි. සිල් ඕනන්නේ සිල් බින්දෙන වයසේ. රකින්න ඕන එතකොටනේ නේද පුතා? තෙල් ගහන්න ඕනේ, පෝර ගහන්න ඕනේ, ගොයම් පැලවලටනේ. පැහිච්ච ගොයමට ගහලා වැඩක්ද? පැහිච්ච ගොයමට තෙල් පෝර ගහපු ගමන් තිබ්බු එකක් නැහැ. එව්ව බොල් වෙලා, පුහ වෙලා, දිරලා යනවා. ඒ නිසා ලාමක ගොයමට පෝර ගහලා, ලාමක ගොයමට සාස්තු කරලා, ලාමක ගොයම රැක බලාගෙන ඒක නඩත්තු කළාම සරුවස්සන්න. එහෙනම් අවබෝධයෙන් Tamanට වැරදිච්ච ලෝකේ මතු පරම්පරාවට වරදින්න දෙන්නේ නැතුව බාල පරම්පරාවවත් නිර්මාණශීලී ගමනක් යන්නට ආධ්‍යාත්මයෙන් හදන්න මේ පැහිච්ච මිනිස්සු මඟ පෙන්වන්න ඕනේ. මං සතුටු වෙනවා සුහද මිතුරු සංවිධානයේ අද ඕමල්පේ ගමට මේ අවස්ථාව ලබා දීම ගැන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා ඔවුන්ගේ ජීවිත සකසාගෙන පිළිවෙතක් ඇති ගමනක් යන්න පාර පෙන්වන එක ගැන. තරුණ දරුවෝ පින්නතුනි අඩුයි සුමගට එනවා. දැන් ඊළඟ පරම්පරාවේ දැනට ඉන්න ගැටවර ළමා වයසේ අය මෙහෙමවත් ඉතුරු වෙන්නේ නැති ලකුණු තියෙන්නේ. හේතුව ගෙවල් වලින් දරුවෝ හදන දෙගුරුන් අම්මයි තාත්තයි දෙන්නට තේරෙන්නේ නැහැ ළමයි හදන්න. ඉස්කෝලේ විදුහල්පතිටයි ගුරුවරුන්ටයි තේරෙන්නේ ළමයින්ට උගන්වන්න. තේරෙනවද? තේරෙන්නේ මං දන්නවා හොඳට. මං ඉස්කෝලේ කාලාන්තරයක් වැඩ කරලා මං ඉල්ලා අසුණා. ඒකේ ළමයි හදන්නේ නැහැ. මාරයෝ වාගේ උන් හදන්නේ. ඒ හින්දා ඒ ඉස්කෝලේ ඉන්නවට වැඩිය හොඳයි පන්සලට ගිහිලා පන්සලේ වැඩක් කරගෙන ඉන්න එක කියලා මං රස්සාව එපා කියලා ලියුමක් ලියලා දීලා ආවා එන්න. සමහර මැටි මෝල් විදුහල්පතිලා ඉන්නවා අප්පා. ඔව්. මැටි මෝල් විදුහල්පති තමයි නමට. හැබැයි ඒකට කිසිම සමාජ දයාවක් අනුකම්පාවක් නැහැ. ඌට ඕනේ පඩිය අරගෙන කාලා ඉස්කෝලේට හෙන ගැහුණත් කමක් නැහැ. ගමේ ළමයිට හෙන ගැහුණත් කමක් නැහැ.
ඌට අවශ්‍ය වටපිටාව හදාගෙන යන එක. පන්සල් වල හාමුදුරුවරුත් ඉන්නවා එහෙම. ගමේ මිනිස්සු මොන ආපායේ ගියත් කමන්නේ මට සල්ලි හම්බෙනවා නම්. මට දානි හම්බෙනවා නම්. මට සිවුරු පිරිකර හම්බෙනවා නම්. අහවල් කෙන්ගෙඩියකට දෙව්වා. සියල්ල අත්තර යනවා කියලා මිනිස්සුන්ට බන කියනවා හාඳුරුව පොට්ටනි ගහනවා. එහෙම වල් චරිත තියෙනවා. එහෙනම් ගිහිද පැවිදිද ભેදයක් නැහැ. බලන්නකො හැම සූත්‍රයකම තියෙන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ඉස්සරෝම කතා කරන්නේ හාමුදුරුවන්ට. ඉද බික්කවේ ගෝපාලකෝ නරු පඤ්ඤා හෝති න ලක්කන කුසලෝ හෝති අසාටිකං සාටේතා හෝති වනම් පටිච්චා දේතා හෝති තිත්තං ජානාති පීතං ජානාති වීතිං ජානාති නගෝචර කුසලෝ හෝති අනවස්සේ දෝහි මොහෝති යේතේ උසභාගෝ පිතරෝගෝ පරිනායකා තිරේක පූජාය පූජේතා හෝති ඉද බික්කවේ ගෝපාලකෝ ඉද බික්කවේ භික්ෂූන්ට කතා කරන්නේ ඔය සූත්‍ර පිටකේ බැලුවොත් එහෙම බහුතරයක්ම සූත්‍ර තියෙන්නේ හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කළේ. හේතුව තමයි භික්ෂුව බුද්ධිමත් වී ධර්මානුකූල වී බුද්ධ පුත්‍රයෙකු වී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දර්ශනය ආදර්ශ සම්පන්නව මිනිසුන්ට ලබා දෙමින් මේ අපාගාමී මානවයා සත්වයා ඒ දුගතියෙන් අත මුදවලා සුගතියෙහි පිහිටුවලා උතුම් මමා නිවනින් සැනසීම දක්වා මේ මිනිසුන් වරන් යන්නට ඒ හින්දා ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම ඔබ හැම දෙනාටම මෙලොවට ආශිර්වාද පිණිස පරලොවට ආශිර්වාද පිණිස මෙලොව අවබෝධය පිණිස පරලොව අවබෝධය පිණිස සංසාර ගමනේ මෙරි මෙරි ඉපදී යන දුක්ඛිත මේ ජීවිතයෙන් අත මිදී ලබන අමා නිවනින් සැනසීම ලබන්නට මේ ධර්ම කාරණා උපනිශ්‍රය වේවා කියන හැඟීමෙන් සාදු කියලා හැමෝම බණ අහන්න ලෑස්ති වෙන්න. අවුව සරයි ගිනියම් අවුවේ තියාගෙන බණ කියන්න හොඳ නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. වැරද්ද උඹලගේමයි. ඉතෝපියව ගහක් උපන්දිනේට කපනවා කේක් රුපියල් 3000යි 4000යි කේක් ගෙඩිය. හැබැයි අඹ පැලයක් රුපියල් 50යි. හිතවන්නේ ගහක් හිටවනවා කියලා කියන්නේ මිනිහෙක් හදනවා වාගේ වැඩක්. සැබෑ මිනිසෙකු වෙන්නට පොතක් ලියන්නලු. හොඳ දරුවෙක් හදන්නලු. ගහක් හිටවන්නලු. ඒ වැඩ තුන කළා නම් ලෝකේ සැබෑ මිනිසෙකු වෙනවා කියලා කියනවා. හොඳ දරුවෙක් හදලා හොඳ පොතක් ලියලා ගහක් හිටෙව්වා. ලෝකයට ජීවය දෙන්න පුළුවන් වටිනා සම්පත් තුනක් ලෝකයේ තියලා මැරෙන්නේ. ඒක නිසා ඔහු මිනිහෙක්. ඒ නිසා ඒ වාග්ය අපට උරුම කරගන්න අපි වැඩ කරන්න ඕන. නිකන් හිතන්නකො මේ පන්සල කොච්චර ලස්සනට තියන්න පුළුවන්ද? මෙහෙන් කෙත්‍යාය. මෙහෙන් මහා ගිරි පර්වතේ දෙක අතරේ පිහිටි සුන්දර මේ පරිසර කොටස ආධ්‍යාත්මීය තැනක් කරන්න පුළුවන්. ඒකට පන්සලේ හාමුදුරුවන්ටත් දායකයන්ටත් නුවණ පහළ වෙන්නට ඕනේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. දෙගොල්ලන්ගේම බැඳීමක් තියෙන්න ඕනේ. ගහට පොත්ත වගේ. එතකොට තමයි ගහේ රැකවරණය තියෙන්නේ. මේ ශාසනයේ රැකවරණය ගිහියෝ හැටියට ඔබත් පැවිද්දෝ හැටියට අපත් දෙගොල්ල එකතු වී නිර්මාණය කළ යුතුයි. ඒකට අවශ්‍ය මඟ මං ඔබට කියන්නට අද මාතෘකා කළේ ගැඹුරු සූත්‍රයක්. තේරුම් ගන්න හරිම අමාරු සූත්‍රයක්. හැබැයි මං හැම කෙනෙකුටම තේරෙන්න කියනවා. මෙතන එක්කෙනෙක්වත් අතෑරෙන්නේ නැහැ. අතෑරුණොත් චූටි එකෙක් විතරයි. එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති දිරච්ච එකක් විතරයි.
අනිත් හැමෝටම ගැලපෙන්න මේක කියනවා මම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සමස්ත දර්ශනයම ඇතුළත් සූත්‍රය තමයි මොකද්ද? උපාසකම්මලා මම වුන්දලාගෙන්මයි අහන්නේ. අද බණ ඉවර වෙනකන් හැම්ම ගහනවා වුන්දලාව. හිටපල්ලාකෝ. මොකද්ද ඒ සූත්‍රේ? ඒ සූත්‍රය තමයි ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. ඒකේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ඔයාලා අහලා තියෙනවනේ නේද? මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් ඔය හතර ඔබට කටපාඩම් නේද? හැබැයි දුක්ඛ සත්‍ය දන්නවද? දුක්ඛ සත්‍ය ඔබට අවබෝධ වෙලාද? අවබෝධ වෙලා නැහැ. පද කටපාඩම්, වචන කටපාඩම්. හැබැයි වචනාර්ථයෙහි ඇති ගැඹුරු දාර්ශනික දැක්ම අපිට ලැබිලා නැහැ. එහෙම අවබෝධ වෙලා තිබුණා නම් අඩුම තරමින් ඔබ ඔය ගිහි ජීවිතේ අතෑරලා පැවිද්දට හරි මේ වෙනකොට ඇවිල්ලා නිවනට ළඟ පැවිද්ද. සැපත තියෙන්නේ පැවිද්දේ. නිදහස තියෙන්නේ පැවිද්දේ. හාමුදුරුවෝ එක අවුල් කරගෙන හිටියාට කිසි නිදහසක් නැහැ කියලා හාමුදුරුවෝ කියනවා. ඒක හාමුදුරුවෝ අවුල් කරගෙන. නැත්තම් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ පැවිද්දේ පුදුම නිදහසක් තියෙන්නේ නේ. තටු බර ඇති කුරුල්ලෙකුසේ හිස් අවකාශයේ ඉගිල්ලෙන්න පුළුවන්. දැන් කුරුල්ලගේ තටු වල එල්ලලානේ එක එක જાති. එහෙනම් උට ඉගිල්ලෙන්න බෑ. හිස් අවකාශයේ ඉගිල්ලෙන්න හැදුවට. ඇයි බර පොට්ටනි තියෙන්නේ. රැකියා එල්ලිලා තියෙනවා. පන්සල් එල්ලිලා තියෙනවා. නිලතල එල්ලිලා තියෙනවා. නානා තාලේ ඉඩම් කඩම් යාන වාහන රන් රිදී මුතුමැණික් මෙව්වා ඔක්කොම එල්ලලා තටු වල දැන් ඉගිල්ලියන් කොයිද? ඉගිල්ලෙන්න බෑ. ටික ටික ගිලිලා ගිලී යනවා. වාටද? අපායට ගිලී යනවා. ඒ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා නිකලල් කොට ගිහියෝ නිකලල් කරන්න දේශනා කොට වදාළ ධම්සප්පවතුන් සූත්‍රය ගැඹුරුයි. තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට වැඩියා. වැඩලා ඉවරලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. භාග්‍යවත් වූ ලෞතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කොට වදාළ ධම්සප්පවතුන් සූත්‍රය දැන් සසුන්ගත වෙන අයට තේරුම් ගන්න අමාරුයි. බුද්ධිය මදි. ඒ නිසා ඒ අයට තේරෙන්න මම මේ සූත්‍ර දේශනාව ලිහිල් කරලා දේශනා කරන්නද කියලා ඇහුවා. ඒ ගමන බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ආයේ කිසිම පැටලිල්ලක් නැහැ. අවසර දුන්නා. සුදුස්සාට සුදුසු දේ කරන්න ඉඩ දෙන උත්තම නායකයානේ බුදුහාමුදුරුවෝ. ධර්මයේ විස්තර කරන්න දක්ෂම හාමුදුරුවෝ තමයි සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේට ඒ අවස්ථාව දුන්නා. ඒ ගමන උන්වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රය පුතා ඊටාම සරලව විස්තර කළා. ඒ විස්තර කළ දේශනාවට වෙනම නමක් තියෙනවා. මොකක්ද ඒ නම? මොකද්ද උපාසකම්මලා ඒ නම? ඔය දහම් පාසලේ පෙළ පොතේ තියෙනවා. ඉස්කෝලේ 10 පන්තියේ සාමාන්‍ය පෙළ පන්තියේ පෙළ පොත්වල තියෙනවා. පොත්වල තිබ්බාට අපිට මුණ ගැහිලා නැහැනේ. අපි පොත් කියවනවයි නේද?
පන්සල් ඇවිල්ලා සිල් ගත්ත දවසටවත් පෙරලනවද පොත? පෙරලන්නේ නැහැ. ඒ උන්දලා පෙරලන පොත මන් දන්නවා. ඒ පොතේ නෑ මෙව්වා. පින්නතුණියේ සූත්‍ර දේශනාව සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විස්තර කරන ලද සූත්‍රය. චතුරාර්ය සත්‍යමයි. හැබැයි හොඳට විස්තර කරලා තියෙනවා. මම මේ සූත්‍ර දේශනාවේ 1000න් එකක් විතර පොඩි කොටසක් දැන් ඔබට කියන්න මාතෘකා කළේ. ඒ කොටස මම උපුට ගත්තේ මාර්ග සත්‍ය විස්තර කරපු තැන මාර්ගාංග 8ක් විස්තර කරලා තියෙනවා. ඒකෙන් එකක්. මාර්ග සත්‍යයෙන් 8න් එකක්. මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? ඈ මොනවද පුතේ මාර්ග සත්‍යයේ තියෙන්නේ? ඔය ඉස්කෝලේ යන ළමයි දන්නව ඇතිනේ. නේ? මොනවද මාර්ග සත්‍යයේ තියෙන්නේ? අවල් ලෙව්වා. මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ගිරවුන්ට වාගේ කටපාඩම්. නේ? නමුත් එකක්වත් පැහැදිලිව දැකලා නැහැ. ඒ හින්දා මම අද පැහැදිලිව දකින්න එකක් කියනවා. ඒ තමයි සම්මා මොකක්ද? මම මාතෘකා කළේ මොකක්ද? සම්මා බීරෝ කතමංචෞසෝ සම්මා වායාමෝ සම්මා වායාම ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāය uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāය bhiyo bhāvāය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. ඒක තමයි එක. දෙක කරපු පව් නවත්තන්න වීරිය කරන්න. 3 නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. දැන් සුහද මිතුරු හමුවෙන් මේ ආරම්භ කරේ ජීවිතේ කවදාක්වත් කරලා නැති විශාල පිරිසක් ඕමල්පේ ටැම්පිට රාජමහා විහාරයට ගෙනවිල්ලා ඒ අයට ධර්මඥානය ලබා දෙන්න මේ අවකාශය හදලා දුන්නා. මීට පෙර කරලා තිබ්බේ නැහැ. මේ අලුත් වැඩක්. හොඳ එකක්. එහෙනම් නොකරපු හොඳ වැඩ කරන්න වීරිය කරන්න ඕන. අපි කරන්නේ වීරිය අනිත් පැත්තට. නොකරපු නරක වැඩ කරන්න වීරිය කරනවා. හොඳ වැඩ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සරියුත් මහරහතන් වහන්සේ ඒක පෙන්වා වදාලා නොකරපු හොඳ වැඩ පටන් ගන්න. ආරම්භ කරන්න. නොකඩවා ඉදිරියට කරගෙන යන්න ඊට පස්සේ වීරිය කරන්න කිව්වා. 4 වෙනි එක ඒකයි නොකල හොඳ වැඩ කරන ගමන් කරගෙන ආපු යහපත් දේවල් තව තවත් ඉදිරියට පවත්වාගෙන යන්න. නිර්මාණශීලීව ඉදිරියට පවත්වාගෙන යන්න. තවත් පිරිසිදුව ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරන්න ඕන. ඒකට කියනවා සතර සම්මප්පදාන වීරිය.
නිවන් දක්නා වීරිය, ලොව ජය ගන්න වීරිය වර්තමාන ජනාධිපතිතුමා වැඩුවේ නේද? අවුරුදු මං හිතන්නේ 40කට වැඩිය දීර්ඝ කාලයක් ගුටි කකා බැලුම් අහා නින්දා විඳ විඳ නානා එව්වා මැද්දෙන් එල්ලිලා ඇවිල්ලා මිනිහා රජ වුණා. ඈ දැන් ජනාධිපති අපි නම් අතාරිනවනේ අතරමඟ. ඇතෑරියෙම නැහැ. දුක් ගැහැට මැදින් ලෝකේ ඉදිරි ගමන දිනුවා. ගෞතම ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියන ওই 550 ජාතකය ඒ තෝරාගත්ත ඒ අසංඛ්‍ය හතරක් බුදුහාඳුරු ආපු ගමන් මගේ අපට බණ කියන්න අපට තේරුම් ගන්න උන්වහන්සේගේ විස්මිත ඥානය ධෛර්යය කැපවීම ආචාර විද්‍යාව උගන්වන්න උපුට ගත්ත 550ක් නෙවෙයි 550 ජාතක පොතේ තියෙන්නේ. ඒවා කියවනකොට පේනවනේ වඩලා තියෙන වීරිය. ඉස්සර මිනිස්සු ඒවා තමයි කිව්වේ මල ගෙදර, දානේ ගෙදර, පින්කම් ගෙදර. ගෙදර ඇස්ටෝන් එකක් තියෙනවා නම් ඒ වෙලාවට එව්වනේ කියවුවේ මිනිස්සුන්ට ධර්මඥානය පිණිස. දැන් මහ එකා මැරිලා ගෙදර බూరు ගහන. මහ එකා මැරිලා මිනිහ ගේ ඇතුලේ මෙවුන් බూరు ගහන. මන් දන්න එක පළාතක් තියෙනවා අපේ හඳුන්නේ මිනිහ වල දාන්නේ අද කියන්නකෝ. අර බూరు ගස්සන එවුන් ඇවිල්ලා අර ගෙදර අයට කියනවා සම්පූර්ණම හෙට දවසේ වියදම් අපි දරනවා. එන යන මිනිස්සුන්ට කෑම බීම සියලු පහසුකම් අපි දරනවා. මිනිහ අනිත් දටවල දාමු. මිනිහ ගන්නවනේ කුලියට. ගෙදර එක දෙනවා මිනිහ. යදු අම්මගේ කුණත් විකුණාගෙන කන බලු జాතියක් ඉන්න රටක් නේ. මෙවුන්ට තියනද බන? මෙවුන්ට තියනද ආගමක් දහම? අපේ හාඳුන්නේ නායක හාඳුන්නේ මේ සිංහලයන්ගේ විතරයි මේ පාදඩ වැඩ තියෙන්නේ. මුළු ලංකාවෙම ළමා නිවාස ටික මං අධ්‍යයනය කළා. එක මුස්ලිම් ළමයෙක් නෑ ළමා නිවාසෙක. මහලු නිවාස ටික බැලුවා. එක මුස්ලිම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නෑ මහලු නිවාසෙක. ඔක්කොම සිංහලයෝ. කවුද විසික්කේ? නාකි වෙච්ච අම්මවයි තාත්තාවයි විසික්කේ. පරණ සිංහලයෝ දෙවෙනි පරම්පරාව. වදාපු දරු පැටියාව විසික්කේ. මේ හදාපු වදාපු අම්මලා තාත්තලා සිංහලයෝ. දෙමළු නෑ මුස්ලිම් නෑ. අපේ තියෙන්නේ මහ පව් ගති. හැබැයි කතාවට ගියපුවාම සුද්ධ જાතිය. ලෝකේ ඉන්න උත්තරීතරම අය. දන් දෙන, සිල් රකින්න, කුතගුණ දන්න, බෝසත් මිනිස්සු කියලා හිතේ. නමුත් ප්‍රායෝගික ලෝකේ මේකේ ඇවිදලා බැලුවාම පුතා පේනවා අපි යන ගමනේ තියෙන දීන පරාජිත බව. එයින්ද සිහිය පිහිටුවාගෙන හොඳ ගමනක් යන්න සරියුත් මහරහතන් වහන්සේ ඔබට ආධ්‍යාත්මීය සුවය පිණිස දේශනා කොට වදාළ මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ උපුටාගත් සම්මා වායාම යහපත් වෑයම යහපත් වීර්ය ප්‍රයෝජනයට ගන්න එක අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් නොගත්ත වීර්යයක් ගැන වීර්ය වඩන්න නොකරපු පව් නොකරම ඉන්න. අපි ඉපදෙනකොට කවුරුවත්ම පව් කරලා නැහැ නේද? ඉපදෙනකොට කවුරුත් පව් කරලා නැහැ. පන්සිල් අලන්
අපි එතන ඉඳලාම රැකගෙන ආවා නම් සීලවන්තයි. ඇයි නිකැලල් මිනිහෙක්නේ. සිල් බිඳලා නෙමෙයි මේ ලෝකෙට එන්නේ. ඇවිල්ලා තමයි අම්මගේ උදව්ව තාත්තගේ උදව්ව අරගෙන සිල් බිඳින්නේ. ගුරුවරුන්ගේ උදව්ව අරගෙන සිල් බිඳිනවා. සමාජයේ උදව්ව උපකාරය අරගෙන සිල් බිඳිනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය පෙන්නනවා ඔබ දැන් ඉන්න තැන ඉඳලා මේ වයසක අම්මලා තාත්තලාගේ ඉඳලා චූටි පැටිය දක්වාම පොදුයි මේක. ඔබ ඉන්න තැන ඉඳගෙන බලන්න. බැලුවාම ඔබට ඔබව පේනවා. මෙච්චර කාලයක් නොබිඳපු සිල් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. සිල් බින්දේ නැත්තම් නොබිඳම ඉන්න වීරිය කරන්න. පව් කළේ නැත්තම් නොකරම ඉන්න වීරිය කරන්න. පුළුවන් නේද? ස්වාමීන් වහන්සේ මේ වෙනකොට කරලානේ. පුතේ සත්තු මැරුවට මිනි මරලා නැහනේ. නේද? සත්තු මැරුවට මිනි මරලා නැහැ. මිනි මරන්නේ නැති එක හොඳයිනේ. මිනි මරලා තිබ්බත් අම්මා තාත්තා මරලා නැහැ. ආනන්තරීය කර්මයක් වෙන අම්මා තාත්තා මරලා නැහැ. ඒක හොඳයිනේ. බීඩි බිව්වට ගංජා බීලා නැහැ. හොඳයිනේ. ගංජා බිව්වට හෙරොයින් අයිස් මරිජුවානා හසීස් වාගේ වූ අරන්නේ. හොඳයිනේ. නේද? ඒක හොඳයි. ගෙදර මිනිහාගේ සාක්කුවෙන් රුපියල් 200ක් 300ක් හොරකම් කරුවාට බැංකු කඩලා නැහැ. කඩවල් බිඳලා නැහැ. අසල්වැසි ගෙවල් බිඳලා නැහැ. එහෙම හොරකම් කරලා නැහැ. ඒක හොඳයිනේ. එහෙනම් ඔබ මේ වෙනකොට බරපතල අකුසල ධර්මයන්හි යෙදිලා නැත්තම් ඒවා නොකරම ඉන්න වීරිය කරන්න ඕනේ. එතකොටයි මිනිහට දිනන්න පුළුවන්. Taman රැක්ක සීලය දිගටම රකින්න වීරිය කරන්න. මොනවා අහිමි වුණත් කමක් නැහැ. මොනවා අපිට අහිමි වුණත් මොන විදිහේ සැපක් අහිමි වෙනවා කිව්වත් පව් කරලා සැප ගන්න බෑනේ. ඔබ රැකගත්ත සීලය මතින්මයි සැප සෑදෙන්නේ. එහෙනම් රැකගත්ත සිල් රකින්න මහන්සි ගන්න. ඒක පළවෙනි එක. අමරදේව මහත්තයා කියන්නේ අර විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා තනිකම රජ යන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබේ දිවි අරනේ රුවන් විජිතයේ මණික් පහන් වැට දැල් වේවා
මැණික් පහන් වැට දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ මේක පුතේ සූත්‍ර පිටකේ සූත්‍ර දෙක තුනක සාරය අරගෙන ලියපු ගීතයක්. මෙත්තානිසංස සූත්‍රය, කන්ද පිරිත, කරණීය මෙත්ත සූත්‍රය මේවා අධ්‍යයනය කරලා තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. මිනිසුන්ට ධර්ම රසය දෙන්න. මේකේ බලන්නකො පළවෙනි පද වැලේම කියනවානේ. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට ආද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ. ගීතයේම සාරය ඒ පළවෙනි පදවැලේ තියෙනවා. මොකද්ද කියන්නේ? අවුරුදු ගානක් ආදරය කරපු පෙම්වතිය පෙම්වතාව අතෑරලා වෙන කෙනෙක් එක්ක රහසිගතව යාළු වෙලා පළවෙනි පෙම්වතාට පිටුපාලා අලුත් පෙම්වතා එක්ක කසාද බැඳලා යන්න යනවලු. ඔහුගේ ඇස් ඉදිරියෙන්ම. අද එහෙම ගියා නම් පුතා අවුරුදු 6ක් විතර ආදරය කරලා කොල්ලගෙන් ගන්න තිබ්බෙව්වා ඔක්කොම අරගෙන වෙන එකෙක් එක්කන් යාළු වෙලා කසාද බඳින්න ලෑස්ති වෙනකොටම අරක වෙඩි තියනවා. පළවෙනි එකා වෙඩි තියනවා. අපි ලංකාවේ කොච්චර දැක්කද එහෙම සිද්ධි? පෙම්වතියව මරලා දානවා. පෙම්වතියව දූෂණය කරනවා. පෙම්වතියට ඇසිඩ් ගහනවා. පෙම්වතිය ගඟට දානවා. පෙම්වතියට කැලෑපත්තර ගහනවා. අන්තර්ජාලයට දානවා විලිබිය නැති කතා. රිදවන්න හදනවා. විනාශ කරන්න හදනවා. හැබැයි මේ පෙම්වතා බලන්නකො. රැකපු සිල් රැකපු ගුණ රැකගෙන තමන්ගේ පෙම්වතියට අහිංසක ආදරණීය ආදරයට ආදරේම කරනවනේ. ආදරයට ආදරේම කරනවා. ඒක තමයි ඇත්ත මේ ලෝකේ. ඒක තමයි සත්‍ය. ඒක තමයි අවිහිංසාවාදී ධහමක අරුත. ඒක තමයි මෛත්‍රී භාවනාව. තමන්ට අහිමි වූවා යයි සිතා රාගික කෙලෙස් බර ලෝකයේ සැප මත තව කෙනෙකුට රිදවන්න යන්නේ නැහැ. නෙළුම් මල් පොකුරක් වාගේ ඔබට මා පූජා කළ ආදරය ඔබ තේරුම් ගත්තේ නැහැ. බලන්නකො ඒකේ කියන ලස්සන. දැන් මේ මං කියන බණ පද මේ මෙතන ඉන්න ගොඩක් දෙනෙකුටත් සමහර විට තේරුම් යන්නේ නැහැ. ඒක අවාසනාව. බෞද්ධ දර්ශනයේ බුද්ධිමතුන්ට ටිකක් හරි බුද්ධිය තියෙන අයට තමයි මේවා තේරෙන්නේ. මෝඩයන්ට තේරෙන්නේ නැහැ. ඒක එකගේ කරුමේ. පෙර සංසාරේ කසිප්පු විකුණලා මැරිච්ච උන් මනුස්ස ලෝකේ ඉපදෙනකොට බුද්ධිය නැතුව උපදින්නේ. ඔව්. ඔය කසිප්පු බාර් තියාගෙන තට්ටු ගණන් ගෙවල් හදාගෙන ඉන්නව නේද? ඔව් මන්ද බුද්ධිකයෝ ඊළඟ භවයේ. ඔව් මන්ද බුද්ධික වෙලා උපදින්න. ඒක තමයි ඇත්ත. කසිප්පු පෙරන විකුණන බොන කාලකන්නියෝ උපදින භවයේ මන්ද බුද්ධිකයෝ වෙලා උපදිනවා. ඒක තමයි ලෝක සත්‍යය. ඔය සිල්පද පහ විස්තර කරලා බලන්නකො. හොඳට බලන්න සිල්පද පහ. ඔය කම්ම විභංග සූත්‍රයේ සුබ මානවකයාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. පන්සිල් පද පහ නොරැකීමෙන් සිද්ධ වෙන ආදීනවයන්. ඒ වගේ විපාකයන් පෙන්නලා තියෙනවා. ඒ විපාක දැක අවබෝධ කරගෙන ලැජ්ජා බය ඉපදවාගෙන ඒකෙන් අත මිදෙන්න වීරිය කරන්න ඕන.
ඒ හින්දා උත්පත්තියෙන් පිරිසිදු සීලවන්ත අපි මැරෙනකම්ම ඒ සීලේ රකින්න වීරිය කරන්න ඕන. අර කොල්ලා කියනවා නෙළුම් මල් පොකුරක් වාගේ මා පූජා කළ ආදරය පායට පෑගෙන දූවිල්ලක්සේ ඔබ එහි තියෙන සොඳුරු බව, ලාලිත්‍ය, පැහැය, පාට, ප්‍රියමනාප බව, සිනිඳු බව, සුවඳවත් බව නොදක නොදැනී පිටුපාලා යන්න යනවා. ඒත් මා පෙම් කළ කාලේ ඔබේ සීලයට මා අනතුරක් කරලා නැහැ. කොල්ලාගේ පිරිසිදුකම බලන්නකෝ. අවුරුදු 6ක් පෙම්වතියත් එක්ක හිටියට කැත හිතකින් අල්ලලවත් නැහැලු. ඕම් ප්‍රේමවන්තයෝ. ඔය තමයි සත්‍ය ලෝකේ ප්‍රේමවන්තයෝ. මෙවුන් යාළුනේ අද හෙට ඉවරයි. හෙට ඉවරයි. පෙම්වතිය දාලා යයි කියලාලු එහෙම කරන්නේ. එහෙම මෝඩ જાතියක් ඉන්නවා පුතා. මෙතන එකෙක් හරි ඉන්නවා එහෙම ගොන් වාහේ කෙනෙක්. ඒ වගේ කාලකන්ණියෝ මෙතන එකෙක් හරි ඉන්නවා. මේ මම මූණ දිහා බලාගෙනම කියන්නේ. ජීවිතේ විනාශ කරගත්ත පෙරදිච්චි. අවසානයේ සැබෑ පෙම්වතා තීරණය කරනවා හිතනවා මා අතින් ඇයට යම් වරදක් සිදු වුවහොත් ඇගේ සීලය බිඳුනොත් විවාහයට පෙර මැරුණොත් මා අතින් දූෂණය වූ උතුම් කුලකාන්තාවක් මේ මනුස්ස ලෝකය අසරණ කරලා දමා යෑම. ඒ නිසා විවාහ වන තුරු විවාහයක සොඳුරු සැප නොවිඳ ප්‍රේමවන්තයින් හැටියට ආධ්‍යාත්මීය සුවය පමණක් විඳින පෙම්වතුන් තමා ලෝකයේ ශ්‍රේෂ්ඨ. මේ කොල්ලා කියනවා මා එහෙම පෙම් කළ උත්තම ප්‍රේමවන්තයෙක් ඔබ දැක්කේ නැහැ. ඔබේ බුද්ධියේ හැටියට වේලාසනින්ම ඔබ තීරණය ගත්ත එක හොඳයි. ඒ නිසා ඔබ නිකැලැල්ව මා අතින් කිලුටු නොවි අද අතිනතගෙන යන සැමියා සමග සොඳුරු ජීවිතයක් ගෙවන්නට ඔබට වාසනාව ලැබේවා. ඔබේ ජීවිත ගමනම ආලෝකමත් වේවා. විවාහ ජීවිතය තුළ යස ඉසුරින් පිරුණු සෞභාග්‍යමත් ජීවිතයක්ම උරුම වේවා. මැණික් ගලකින් කරන පහනක් වාගේ ඔබේ යුග ජීවිතය, පෞල් ජීවිතය ආලෝකමත් එකක් වේවා. මරණයෙන් සමුගෙන යනකම්ම මරණයෙන් සමුගෙන යනකම් බැඳ ගමම්ම දික්කසාද වෙන්න නෙවෙයි. බැඳලා ගහගෙන ඇන කොටාගෙන සත්තු සිව්පාවෝ වගේ ඉන්න නෙමෙයි. ආරම්භ කළ ප්‍රීතිය තව තව ලස්සන වෙවි මරණයෙන් සමුගෙන යනකම්ම ප්‍රීතියෙන් තියන්න ඕන විවාහය. එහෙම විවාහ තියෙනවද මෙතන? ඔයාලගේ පෞල් ජීවිතේ බලන්න. කී දෙනාද සතුටින් ඉන්නේ? මැරිච්ච පෞල් ජීවිත තියෙන්නේ ඔබට. ඇයි පෙරේතකම් හින්දා? පෙරේතකම්. පුදුම සැප හොයනවා. හැබැයි තමන්ගේ සැපත තව කෙනෙකුට බාධාවක් න, හිරිහැරයක් න, කරදරයක් න, පීඩාවක් න, ඒකේ තියෙන්නේ පාපයක්. ඒකෙන් අත මිදී සුන්දර ප්‍රේමවන්තයන් හැටියට ජීවිතේ ගෙවන්නට ඕන මරණය දක්වාම. ඒක තමයි සොඳුරු බව. උපතින් පුණ්‍යවන්ත අපි මරණයෙන් සමුගෙන යනකම්ම වීරිය වඩනවා නම් නිකැලල්ව ඉන්න. ඒක තමයි සොඳුරු බව. ඔබේ කුසෙන් බිහි වෙන දරු පැටියාව ඔබටම පේනවා වැරද්දක් නැති එකෙක් බව. දැන් ඔබ බලන්නකෝ ඔබේ දරුවෝ වැරදි නැද්ද? ඔබ වදපු අර නිකැලල් පැටියා දැන් කොතනද? එකක් ගංජා බොනවා නම්, අරක්කු බොනවා නම්, රස්තියාදු ගහනවා නම්, කම්මැලි නම්, බේබද්දෙක් නම්, සල්ලාලයෙක් නම්, හොරෙක් නම්, මිනිමරුවෙක් නම්, දඩයක්කාරයෙක් නම් වදාපු අම්මට ලැජ්ජ නැද්ද?
හදාපු තාත්තට ලැජ්ජ නැද්ද? ඒකයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ පින්නතුනි පාපයෙන් අත මිදෙන්න නම් මිනිහට ලැජ්ජා බය තියෙන්න ඕන. ලැජ්ජා බය දෙකට කියනවා දේව ධර්ම කියලා. දේව ධර්ම. දෙව්ලොව උපදින්න දේව ධර්ම තියෙන්න ඕන. බඹලොව උපදින්න බ්‍රහ්ම ධර්ම තියෙන්න ඕන. මනුලොව ඉපදෙන්න මානව ධර්ම තියෙන්න ඕන. මේවා නැතුව ඒ භූමිකාවන්ට යන්න බෑ. සුගති ලෝක 3යි දෙව්ලොව බඹලොව මනුලොව. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 20යි. මේ 27ක් ලෝකයන්හි උත්පත්තිය ලබන්න වාසනාව තියෙන අපි තිරිසනුන් වාගේ නිරයට යනවා. නිරයට යනවා. ඒක සිහිය පිහිටුවාගෙන බලා නිරයෙන් අත මිදී සුගතියේම ජීවිතේ රඳවන්න ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය පුණ්‍යවන්තවම රැක ගන්න මහන්සි ගන්න. ඒක තමයි පළවෙනි වීරිය. දෙවෙනි එක ඕමල්පේ ගැනමයි කියන්න තියෙන්නේ. දෙවෙනි වීරිය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය මෙච්චර කාලයක් කරපු පව් නවත්තන්න වීරිය කරන්න. මෙච්චර කාලයක් කරපු පව් නවත්තන්න වීරිය කරන්න. ගිහිත් එහෙමයි පැවිදිත් එහෙමයි. අපේ හඳුන්නේ අපි ඔක්කොම මිනිස්සුනේ. අපි ඔක්කොම මිනිස්සුයෝ. මම දැක්කා මේ ඌව පළාතේ මේක සබරගමුවනේ. මේ සබරගොම් පළාතේ එහා පැත්ත ඌව පළාත. ඌව පළාතේ නායක හාමුදුරු කෙනෙක් හිරේ ගිහිල්ලා මේ මෑතකදී නිදහනයක් අඩලා අප්පා. සංඝයා වහන්සේට ආයේ නිදහනයක් මොකටද පුතා මේ නිදහනේ මදිද? මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උරුම කරලා දීපු මේ නිදහණයට දෙවෙනි අය මොකක්වත් තියෙනවද? මීට වඩා වටිනා එකක් තියෙනවද? නෑ. මේ තමයි ලෝකේ තියෙන පළවෙනිම නිදාණය. ඒ නිදාණයත් හම්බ වෙලා තියෙද්දි අය නිදහන් හාරන්න ගිහිලා හිරේ ගියා. නායක අප්පා. පරනායක. ඔව් පරනායක. අය මනුස්ස ලෝකේ නෙමෙයි. භික්ෂු නෙමෙයි. ගිහියන්ටත් එහා ගියපු කාල කන්නි જાතියකුත් ඉන්නවා පුතා. සෑහීමකටපත් වෙන්න. හැමදාම වැඳ කණ්ඩ දෙන්න. වැඳනේ කණ්ඩ දෙන්න. කාටද හම්බෙන්නේ? නිකන් හිතන්න පුතේ. උඹලා උදේ ඉඳලා රෑ වෙනකන් ඔට්ටු වෙනවා මහන්සි වෙනවා හම්බ කරනවානේ. නේද? ඇයි? ගෑණිවයි ළමයින්වයි සන්තෝෂෙන් තියන්න. හැබැයි හම්බ කරලා ගිහිල්ලා ඉවලා ගෙදරට දීපුවාම ඒකෙන් උයලා බත් එකක් උඹේ අතට දීලා වැඳපු දවසක් මතකද? ඔය ගෑණි මේ මෙතන ඉන්න එක පිරිමියෙකුටවත් ගෙනත් දීපු ඒ වාගෙන් උයලා බත් පිඟානක් බෙදලා මිනිහා අතට දීලා වැඳපු දවසක් මතක තියෙනවද? ඕක දුර්ලභ මන්නම් දකින්න එහෙම එකෙක් නා. එහෙම වාසනාවන්ත මිනිහෙක් මට නම් පේන්න නැහැ. එහෙම ගෑණියෙකුත් මෙතන නැහැ. හැබැයි ඒ මිනිහා ගෙනල්ලා දීපුවාගෙන් උයලා දානේ හදාගෙන ඇවිල්ලා හාඳුරුවන්ට දීලා හාඳුරුවන්ට වඳිනවානේ මේකි පෙරලිලා. ඔව් මිනිහට වඳින්නේ නැහැ මේ ගෙනත් දීපු හාඳුරුවන්ට පෙරලිලා වඳිනවා. හාඳුන්නේ මොනතරම් වාසනාවන්තද අපි? අච්චර දුක් විඳපු මිනිහාට උදේ ඉඳලා රෑ තිස්සේ රෑ එළි වෙනකම් පැල් රැකගෙන අවුව කාගෙන වැස්සේ තෙමීගෙන මේ මඩේ වතුරේ මේ කර්කස ලෝකයේ ඇතුලේ දුක් විඳලා ගෙනාපු එව්වාගෙන් ගෑණිටයි දරුවන්ටයි දුන්නාට ගෑණිවත් වඳින්නේ නැහැ මිනිහට. දරුවෝ වඳින්නේ නැහැ අර මිනිහට. මුළු ජීවිතේම උන්ගේ රැකිලා තියන්නේ මිනිහා හින්දා. නමුත්
වන්දනාවක් නැහැ. ඒකට පුම්බාගෙන ඉන්නේ. ඒකට පුම්බාගෙන ඉන්නේ. මෙදාපාර ගෑණියෙක්වත් වෙලා ඉපදුනා ලබන සැරේ ඒකත් නැහැ. ඔය පිම්බිල්ල හින්දා. ආබල කණ්ඩ දෙන එකාට ගරු කරාපියව. ඒකවත් නැහැ. ස්වාමීන් වහන්සේ අපේ ගෙදර කණ්ඩ දෙන්නේ මං. මිනිහා මංගේනේ වකන්නේ. ඒ හින්දා ගරු කරන්න ඕනේ මටද? ඒක එහෙමයි. ඒක එහෙමයි. ඒ ගෙවල් අර කූතාණ්ඩියාගේ රිලව් ඉන්නේ. කූතාණ්ඩියාගේ රිලව් ඉන්න ගෙදර අකේ. කූතාණ්ඩියට ඕන තාලෙට රිලව නටන්නේ. නැත්නම් රිලවට ඕන තාලෙට නටලා හරිනවද? බෑ රිලවට ඕන තාලෙට නටන්න ගිය ගමන් කෙවිටි පාර හම්බෙන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම රිලව නටන්නේ කූතාණ්ඩියාට ඕන වෙලාවට කූතාණ්ඩියාගේ අවසරය මත. සමහර ගෙවල් තියෙනවා කූතාණ්ඩියාගේ රිලව් වාගේ තමයි. පිරිමියා ඉන්නේ ගෑණිගේ තාලෙට. එයින් එහා යන්න බෑ. එහෙම ගෙවල් තියෙනවා. ඒකි හම්බ කරගෙන ගේන දේ කාලා ලං ඉන්නේ ඉන්නත් වෙනවා එහෙම. එහෙම ඉන්න වෙනවා. එහෙනම් පෞරුෂයක් තියාගෙන තමන් විවාහයක් වෙන්නේ අඹුවන් සහ දරුවන් පෝෂණය කරන්නට හැකියාව තියාගෙන වෙන්න ඕනේ. එම් මත අනුමත යැපෙන්න නෙමෙයි. හැබැයි හාමුදුරුවනේ එච්චර දුක්ඛිත ජීවිතයක් ගෙවන ඒ සොඳුරු පෞල් ජීවිතයක වුණත් මිනිහාට වන්දනා නොකරන සකල විද ගෑනු හාමුදුරුවන්ට වඳිනවා. ඒ විතරක් නෙමෙයි හම්බ කරලා ගෙනාපු මිනිහා අග්‍රභාගයෙන්ම උන් කන්නේ උන් එහෙම කන්නේ සම්බෝලයි බතුයි කන මිනිහා පහවදා හීල් දානෙට කඩෙන් බඩු ගෙනල්ලා කියනවා මේවා උයලා අරන් යන්න. හාමුදුරුවන්ට මේ දවස්වල දානෙත් පිළිවෙලකට නැතුව ඇතිනේ. ඒ හින්දා අද මේවයෙන් හදාගෙන යන්න කියලා අර අහිංසක මිනිහා තමන්ගේ ගෑණිට කියනවා උත්තරීතර ඌ ගෙදර කන්නෙම නෑ එහෙම. හැබැයි හාමුදුරුවන්ට අග්‍ර විදියට හදලා අරන් යන්න කියලා මිනිහම කියනවා. ඒ තරම් පූජනීය වෙච්ච ජීවිතයක් තියෙද්දි ඒක මේ වාගේ හඳුන්නේ පාරවල් වල මන්සන්දි වල හිරගෙවල් වල උසාවි වල පොලිසි වල විනාශ කරනවා නම් ඒකද ශාසනය? ඒකද පැවිද්ද? එහින්දා පින්වත් ඔබ ගිහි පැවිදි ජීවිතවල යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඔබ දන්නවා ඔබේ ජීවිතයේ තියෙන වැරදි. ඒවා අතෑරලා පින්වත් ගමනක් යන්න වීරිය කරන්න. පුතේ අරක්කු බොනවා අපි, සිගරට් බොනවා, ගංජා බොනවා, තූල් කනවා, කුඩු බොනවා. නානාවිද මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා. පේන්නේ අපිට ඒ කරන අපරාධේ බර. හඳුනේ අපි අරක්කු බොන්නෙත් නෑ, ගංජා බොන්නෙත් නෑ, සිගරට් එකක් නම් බොනවා. සිගරට් එකේ ගාන කීයද? ඈ? කීයද සිගරට් එක? ස්වාමීන් වහන්සේ අපි නම් දන්නේ ඕමල් පෙවුන් දන්නේ නැහැ සිගරට් වල ගාන. ඇයි බොන්නේ නැහනේ මෙවුන්? හැබැයි මන් දන්නවා. ලංකාව වටේම ලෝකේ වටේ මං යන ඉඳන් මන් දන්නවා ලංකාවේ සිගරට් එක ගාන රුපියල් අවම 150ක්වත් වෙනවා. දල වශයෙන් හිතන්නකෝ 150යි කියලා සිගරට් එක. සිගරට් 5ක්වත් බොනවා හඳුන්නේ එක දවසට මේ එකෙන්. සිගරට් බොන එකේ. සිගරට් 5ක් බිව්වොත් එහෙම 750යි. මාසයක් සිගරට් බොනකොට ගාන කීයද බලන්නකෝ. රුපියල් 22500යි. හැමෝම සිගරට් බොන අය මන් දිහා බලන්න. සිගරට් බොන ඔක්කොම මන් දිහා බලන්නකෝ. ඔබ ගමේ පන්සලට රුපියල් 5000ක්වත් දීලා තියනවාද එක මාසෙකවත්? ඈ? රුපියල් 5000ක් දීලා තියනවද බලන්න? දීලා නැහැ. හැබැයි 22500ක් ගිනි තියනවා. අම්මට දීලා තියනවද රුපියල් 5000ක්? නැහැ. තාත්තට දීලා නැහැ. දරුවන්ට අධ්‍යාපනය සඳහා
අවැසි වියදම් වෙනුවෙන් මාසෙට 22500ක් කවුද කැප කරන්නේ? කැප කරන්නේ තමන්ගේ ජීවිතයටත් ගෙනි තියලා, පවුලටත් ගෙනි තියලා, තමන්ගේ සෞඛ්‍යයටත් ගෙනි තියලා, ගෞරවයටත් ගෙනි තියලා සංසාර ගමන निराදුකකට ඇද දමන කාලකන්ණියෙක් හැටියට කරන අපරාධයේ ප්‍රමාණය බලන්න. අපි ඒක හොඳට යෙදුවන නිකන් හිතන්නකෝ වීර්යයෙන් ඒක නවත්තනවා. නවත්තලා ඒ අපරාධිත මුදල හරි දෙයකට බැර කෙරුවා නම් මාසයක් යනකොට ඔබට මොනතරම් පූජනීය බවක් එනවද? ගම පුරාම පැතිරෙනවා කීර්තිය, ගෞරවය. නිමල් සිගරට් බොන්නේ නැහැනේ දැන්. ඔව් නිමල් කියන මිනිහා නැවැත්තුවොත් නිමල් සිගරට් බොන්නේ නැහැ දැන්. ඇත්තටම ඔව් සිගරට් බොන්නේ නැහැ. ඒ සල්ලි එකතු කර අම්මටයි අප්පච්චිටයි යවනවලු හැම මාසෙම. අනේ සාදු හොඳ ළමෙක්. මාන්නකර බේබද්දාට ආපු සල්ලාලයට කාලකන්ණියට ආපු ගෞරවේ අසුරු සැනින් ගරු මිනිහෙක් වෙන්න පුළුවන්. අරක්කු බොන එක නවත්තන්නකො. මාසයක් යනකොට පාර පුරාම ගම පුරාම ඒ මිනිහාගේ කීර්තිය පැතිරෙනවා. ඇයි වරදෙන් අත මිදිලා ඒ වරදෙන් අත මිදිච්ච පුණ්‍යවන්තයාට කීර්තිය පැතිරෙනවා ගමේ හැම තැනම. හැමෝම කතා කරන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි. බිරිඳ ආදරය කරනවා, දරුවෝ ආදරය කරනවා, නෑයෝ ආදරය කරනවා, පන්සලේ හාමුදුරුවෝ ආදරය කරනවා. මං මේ රත්නපුරේ පැත්තේ කොළු පැටියෙක් අත මුදවාගෙන අපි දඩබ්බරයා. දැන් මං එනකොටත් අපේ පන්සලේ උත්සවයට වැඩ කොල්ලා ගිහින් තවත් කොල්ලෝ කීප දෙනෙක් එක්ක. දඩයක්කාරයා. අරක්කුත් පෙරලා තියෙනවා, විකුණලා තියෙනවා. හැමදාම බීලා. දවසක් දඩේම ගිහිල්ලා කොල්ලා කැලේ ගලක් උඩට වෙලා තුවක්කුවක් තියාගෙන ඉන්නවලු. ගෝනෙක් කෙනක. පොලිසිය අය තමයි පතුරොන් දීලා තියෙන්නේ. ඔව් ඔව්. එහෙම පොලිසියක් තියෙනවා ලංකාවේ. අපරාධකරුවෝ තවත් අපරාධකරුවෝ කරන පොලිසියක් නැද්ද ලංකාවේ? තිබ්බේ නැත්නම් පොලිස්පති හිරේ ඉඳීද? ඈ? සුදු පාට චරිත තිබ්බා නම් පොලිස්පති හිරේ යනවද? මම දැක්ක තව පොලිස් ස්ථානාධිපතිවරයෙක් හරක් හොරකමකට අහු වෙලා ඉතින්. ලැජ්ජයේ බෑ පුතා මේ ලංකාව ගැන කියන්න. නිර්වත් ශ්‍රී ලංකාව. සමාජයේ ආරක්ෂාව සඳහා සමාජයේ රැකවරණය සඳහා ඉන්න මේ භික්ෂූන් වහන්සේලා, රාජ්‍ය සේවකයෝ, පාලකයෝ මෙවුන් කුලප්පු වෙලා හොල්මන් කරනවා නම්, උම්මත්තකේ වාගේ හැසිරෙනවා නම් රටේ රටවැසියව හැදුව හැකිද? රටවැසියව හදන්න බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ කළ වැරදිවල ආදීනව දෙස බලා ඒ අපරාධය දිහා බලලා කලකිරීම උපදවාගෙන, ලැජ්ජා බය උපදවාගෙන පාපයෙන් අත මිදෙන්න මහන්සි ගන්න. ඒ කොළුවා පුතේ මං නම්මලා කොල්ලව හැදුවා. කොල්ලව හදලා දැන් කොල්ලා ලොකු තේවත්තක් හිමි ගොවියෙක්. මාසෙකට සාමාන්‍යයෙන් දල වශයෙන් ලක්ෂ 3මාරක් 4ක් ගන්නවා දැන්. හැම මාසෙම ධම්මාලෝක හාමුදුරුවෝ මට රුපියල් 20000ක් යවනවා කොල්ලා අපේ හාමුදුරුවෝ බෙහෙත් ගන්න කියලා. ඔව් හැම මාසෙම යනවා. ගිහිල්ලා මාව බලලා බෙහෙත් ගන්න සල්ලි දීලා වත්ත පිටිය සුද්ධ කරලා තනකොළ කපලා රොඩු ඇදලා මගේ දුක සැප බලලා යනවා. මං ඊට පස්සේ කොල්ලා ලව්වා. කොල්ලට ගමේ ගෞරවයක් හැදුවා. ධර්ම දේශනාවක් ඒ පැත්තේ කවුරු හරි ඉල්ලපු ගමන්ම මං කොල්ලට කල් තියා කතා කරලා කියනවා පුතේ ධර්ම දේශනාවක් අහවල් අය පැත්තෙන් ඉල්ලුවා මං පුතා ගාවට එවනවා පුතා ඊට පස්සේ දිනේ දෙන්න කියලා. කතා කරපු අයට මං කිව්වා අහවලාට මං දින දෙකක් දීලා තියෙනවා කොල්ලා ගාවට ගිහිල්ලා එකක් ඉල්ල ගන්න. ගම් වල සම්භාවනීය අය
හාමුදුරුවරු දැන් ඌ ගාවට යනවා. දැන් ඌනේ ප්‍රධානියා. ඊට පස්සේ ඌ දිනේ දීලා ඉවරලා හාමුදුරුවන්ට අගෞරව වෙන විදිහට මේක කරන්න එපා. ගෞරවනීය විදිහට කරන්න ඕනේ. මේ මට උවමනාවට ගත් එකක් දෙන්නේ. එහෙම බලය පිහිටුවලා කියනවා. ඊට පස්සේ අර මිනිස්සු කොල්ලට කියනවා වැඩසටහන සංවිධානය කරන ගමන් ඇවිල්ලා බලන්නත් කියලා. ඌ අධීක්ෂක නිලධාරියා. අධීක්ෂණ නිලධාරියා වෙලා මං එහෙම මේ ලංකාවේ 100 ගාණක් ළමයින්ට හිටපු අපායෙන් අත මුදවලා ගෞරවය අරන් දීලා තියෙනවා. වන්දනීය චරිත බවට පත් කරලා තියෙනවා. ඕනෑම මිනිහෙකුට පුළුවන්කම තියෙනවා ජීවිතේ දිනන්න. ඕනෑම මිනිහෙකුට පුළුවන්. කාටද බැරි? වන්දනීය වෙන්න පුළුවන්. ඔබේ පවුලේ අවුරුදු 13ක විතර දරු පැටියෙක් මේ අවුරුද්දේ මහාන කරන්නකෝ ගෙනිහිල්ලා. ඔය හරි හොඳ තැනක් බලලා මහාන කරන්නකෝ. ඒ පවුල පූජනීය වෙනවා. ඒ පවුල පූජනීයයි. දැන් අපේ ධම්මාලෝක හාමුදුරුවෝ ඕමල්පේ. දැන් කොළඹ පැත්තේ හැමතිස්සෙම ඕමල්පේ ගැන කියවෙනවනේ. බස්නාහිර පළාතේ ඕමල්පේ ගැන නිතර කියවෙනවා. ඔබේ ගම මේ රටේ තැන තැන කියවෙන්න නිකම්ම නෙමෙයි වන්දනා කරන ගම. වම්බොට්ටලාගේ චරිතේ වාගේ නෙමෙයිනේ. ඒවා බලු විදියට නිගා කරලානේ කතා කරන්නේ. මේක එහෙම නෙමෙයි. දෑත එක් කරලා කතා කරන ගමේ නමනේ. දැන් මගේ ගමේ නම කාගම. මං ලෝකේ වටේම අරන් ගියානේ. ලෝකේ වටේම අරන් ගියා. දැන් මේ දවස්වල ජර්මනියේ මගේ නම ලියනවා ඇති. මම මේ ජූනි මාසේ ජර්මනියට යනවා. ඒක මම ප්‍රංශේ, ඉතාලිය, ග්‍රීසිය අවට තියෙන රටවල් 7-8කටත් යනවා. ඒ හැම තැනම මේ දවස්වල කොළවල ලියනවා මගේ නම. ධර්මදේශනා බාරගෙන ඒ රටක එකක් හරි කියන්න ඕනෑ කියලා මට ආරාධනා කරලා තියෙනවා. මං යන ගමන් ඒ අහල පහල රටවල් වලටත් ගිහිල්ලා බණ කියලා එනවා. බලන්නකෝ තමන් වදාපු අම්මාට ගෞරවය, තාත්තාට ගෞරවය, උපන්න ගමට ගෞරවය කොච්චරද කියලා. ඔබේම දරුවෙක් ගංජා සුරුට්ටුවක් බීලා පාරේ ඉන්නකොට වදාපු අම්මාට නිගාවක් මිසක් ගෞරවයක් තියනවා. හිරේ විලංගුවේ වැටෙනකොට වදාපු අම්මාට අප්පාට ගෞරවයක්ද? දූෂිත වැඩක් කරලා ඒ දූෂිතයා හැටියට අහු වුණාම ඒ වගේ නිකමුන් නොවි දරුවාට ගෞරවපූර්වක ගමනක් යන්න, පවුලේ පඳුරේ අයගේ ගෞරවය රැකෙන්න, පිම්මන්ත හෙටක් හදන්න අපිට පුළුවන්. එඳ කළ වැරදි දිහා ඔබ බලන්න. බලලා ඒ පිළිබඳව කලකිරීමෙන් ලැජ්ජාව බිය උපදවා ගන්න. සංසාර බිය උපදවාගෙන වරදෙන් අත මිදලා සුගම ලෝකයකට එන්න මහන්සි ගන්න. ඒක නිවන් දකින දෙවෙනි වීර්ය. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. කරපු වැරදි ප්‍රහාණය කිරීමේ වීර්ය නිවන් දකින්න පුළුවන්. තුන්වෙනි වීර්ය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න පොඩි එකාගේ ඉඳලා පුළුවන්. ඉගෙන ගත්තේ නැත්තම් ඉගෙන ගන්න වීරිය කරන්න. දැන් ඉස්කෝලේ ගියාට ඉගෙන ගන්න නැහනේ. මම මෙහෙම එකක් අහන්නම් ප්‍රශ්නයක්. හැමෝටම උත්තර දෙන්න පුළුවන්. ගැඹුරු එකක් නෙමෙයි. ඔයාලා ළමයි ඉස්කෝලේ යවන්නේ ඇයි? මෙතන ගුරුවරු සහ විදුහල්පතිවරු ඉන්නවද? ගුරුවරු විදුහල්පතිවරු ඉන්නවා නම් මට මේ විදුහල්පතිතුමාගෙන් මහා ගන්න මේ ළමයි ඉස්කෝලේ යවන්නේ ඇයි කියලා.
ඇයි යවන්නේ? අම්මලාගෙන් ඇහුවොත් හොඳයි. අම්මලා තමයි කුලප්පු වෙලා ඉන්නේ. ඇයි ළමයි ඉස්කෝලේ යවන්නේ? ළමයි මන් දන්නවා මෙවුන් දන්නේ නැහැ ඇයි යවන්නේ කියලා. ගෙදර කරදරේ හින්දා හඳුන්නේ. ගෙදර කරදරේ හින්දා යවන්නේ. ඒකෙන් අත මිදෙන්න. දරුවන්ව ඉස්කෝලේ යවන්නේ දෙමව්පියෝ ළමයාට උගන්වනවා ගන්න. ළමයාට උගන්වනවා ගන්න. දෙමව්පියෝ දෙගුරුන් ගාව උගන්වලා ගුරුන් ගාවට යවනවා වැඩිපුර අධ්‍යාපනයක් ලබා දෙවා ගන්න. ළමයා යන්නේ ඇයි? ළමයා යන්නේ ඉගෙන ගන්න. දෙමව්පියෝ යවන්නේ උගන්වනවා ගන්න. ළමයා යන්නේ ඉගෙන ගන්න. ගුරුවරු ඉන්නේ ඇයි? උගන්වන්න. නමුත් ලංකාවේ ওই වැඩේ වෙලාද දැන්? නෑ නේද? නෑ. දෙමව්පියෝ බලාපොරොත්තු වෙච්ච එක ඉෂ්ට වෙලත් නෑ. ළමයා ගියපු ගමන සාධනය කරගෙනත් නෑ. ගුරුවරුන්ගේ වැඩේ ගුරුවරු කරලත් නෑ. එතකොට ගුරුවරු හරක් වෙලා උපදිනවා හොරට පඩි ගත්තාට නේද? ළමයා මෙලොවත් පරලොවත් කාලකන්ණියෙක් වෙනවා තමන්ගේ ජීවිතේ හදා නොගත්තාට. දෙමව්පියෝ බලාපොරොත්තු බිඳවට්ටවාගෙන කලකිරීමෙන් මරණයට ගිහිල්ලා දුගතියට යනවා. එහෙනම් සැබෑ ලෝකයක් අපිට උරුම වෙලා නැහැ. ඒ නිසයි නොගත්ත උත්සාහයක් ගෙන අපි ආපු ගමනේ වැරදි තියෙනවා නම් ඒ අඩුපහඩු මකාගෙන මෙතුවක් කල් ජීවිතේ කරන්නට බැරි වෙච්ච උත්තම වීරියක් වඩන්න ඕන. අපේ හාමුදුරුවනේ නිකම් බලන්නකෝ අපි මේ කියවන පොත්පත් ඔක්කොම අතීතයේ ලියපු අය වනේ. වර්තමානයේ ලියනවාද? සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ප්‍රදීපිකාව, සද්ධර්ම අලංකාරය, සද්ධර්ම සාගරය, රසවාහිනිය මේ වාගේ පොත් ඔය ත්‍රිපිටකයට අදාළ සියලුම ග්‍රන්ථ අතීතයේ අය ලියපුවා. හංස සංදේශේ, ගිරා සංදේශේ, පරවි සංදේශේ, කෝල් සංදේශේ, කහකුල්ලු සංදේශේ, වටුකුරුළු සංදේශේ, සැලලිහිණි සංදේශේ සංදේශ සාහිත්‍යයක් තියෙනවා. ඔක්කොම අවුරුදු 7-800කට 1000කට 1500කට එහා ලියපුවා. බුදු ගුණ අලංකාරයේ ලෝ වැඩ සංගරාව සුභාසිතේ කවුසිලුමින මුව දෙව්දාවත සස දෙව්දාවත සිරිත් මල්දම මේ ග්‍රන්ථ මේ පොත් අතීතයේ ලියපුවා. ගජගා වන්නම තුරගා වන්නම නයි අඩි වන්නම මුසල අඩි වන්නම හනුමා වන්නම වන්නන් 18ක්. දැන් කෝ ඉගෙන ගත්තේ උන් ලියනවා නෑ. ඒ කියන්නේ ප්‍රඥයෝ නෑ හාමුදුරුවනේ. බුද්ධිමත්තු නෑ. නිකම්මු જાතියක් ඉන්නේ. ගුරුවරු හිටියාට ගුරුවරු දන්නේ නෑ. විෂය උගන්වන්න දන්නේ නෑ කියන්නකො. එහෙම දැනගෙන හිටියා නම් ටියුෂන් බිහි වෙනවද? ටියුෂන් බිහි වෙන්නේ නෑ. ටියුෂන් එකේ ගුරුවරයාට ආදරේ, ඉස්කෝලේ ගුරුවරයාට ආදරේ නෑ. හේතුව ඉස්කෝලේ ගුරුවරයා ආදරේ කරලා නෑ ළමයාට. ආදරේ කළා නම් තමයි ආදරේ කරන්නේ. ආදරෙන් බැඳිලා නෑ. වැරදි ගමනක යන්නේ. එඳ පාපයෙන් අත මිදී නිර්මාණශීලී නිර්වාණගාමී ගමනක් යන්නට මෙච්චර කල් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ පටන් ගන්න. දන් දුන්න නැත්නම් දන් දෙන්න. පන්සල් ආවේ නැත්නම් පන්සල් එන්න. පොයට සිල් ගත්තේ නැත්නම් සිල් ගන්න. හඳුන්නේ හොඳ වැඩ කරන්න ලැජ්ජයි මෙව්. ඔව් මන් දන්නවා අම්මට දන ගහලා වඳින්න ලැජ්ජා මිනිස්සු ඉන්නවනේ. තාත්තට දන ගහලා වඳින්න ලැජ්ජයි. හාමුදුරුවන්ට දන ගහලා වඳින්න ලැජ්ජයි.
පිරිමි බහුතරයක් බුද්ධ පූජාව තියන්න ලැජ්ජයි කියන්නකෝ. දාන ගෙනියන්න පිරිමි ලැජ්ජයි. ගෑණිව යවන්නේ. ඔව්. හාමුදුරුවෝ ගාවට යවන්නේ ගෑණිව. ඇයි මේකගේ කොන්ද පණ තියෙන්න එපා. තමන් හරි හම්බ කරලා ගෙනල්ලා දීලා පිළියෙල කරපු දානේ. පිළියෙලට සකස් කරලා දීපුවාම ඒක අරගෙන ගිහිල්ලා ගෞරවයෙන් තුනුරුවන් අභියස පූජා කරන්න මිනිහා මොනතරම් පින්වන්ත වෙන්න එපාද? නෑ, තමුසේ අරන් යනවා. අද සමෘද්ධි රැස්වීම. තමුසේ යනවා. ගුරු දෙගුරු රැස්වීම තියෙනවා ඉස්කෝලේ. ඕකට තමුසේ යනවා. දායක සභාව තමුසේ යනවා. මේක නිකමනේ. පිරිමියා නිකම වෙලා. ගෑණි හැමතැනටම ගිහිල්ලා. ගෑණි මතින් විකුණාගෙන කන පිරිමි මොන පිරිමිද පුතා? ගෑණිව විකුණාගෙන කන. අපිට පේන්නේ නැතුවට ගෑණියෙකුට තියෙන වැඩ මෙතකයිද? දැන් මේ අලුත් ගෑනු ගැන නෙමෙයි මම මේ කියන්නේ. ලංකාවේ පරණ ගෑනු. අලුත් එකීලට නම් කුලප්පුව. ඔව්. අලුත් ගෑනුන්ට ෆෝන් එක තිබ්බනම් හොඳටම ඇති. ෆෝන් එකයි රූපවාහිනිය. අර පරණ අම්මලා කරපු කාර්යභාරය කොච්චරද බලන්නකෝ. දරුවෝ එකෙක් නෙමෙයිනේ අපේ ගෙවල් වල දරුවෝ 10ක්. දරුවෝ 10 දෙනෙකුගේ වැඩ කරගෙන උන්ගේ ඔක්කොගෙම ඩෝබි කෙනෙක් වාගේ රෙදිත් හොදාගෙන හේනටත් ගිහිල්ලා කුඹුරටත් ගිහිල්ලා වී මෝලක් නැහැ වී කොටා ගන්න ගෙදර මෝලෙන් වී කොටලා වංගෙඩියේ කුරක්කන් අඹරන මෝලක් නැහැ. දැන්නේ ඔය තියෙන්නේ ගම් වල. කුරහන් සේරු දෙක තුනක් රැට අඹරනවා. රෑ 12 විතර වෙනකන්. බුදියන්ඩ පැදුරු කඩේ නැහැ. බුදියන්ඩ පැදුරු ගෙදර විව්වේ. කඩේ ගෙනියන්න මල්ලක් නැහැ. මල්ල ගෙදර විව්වේ. දාන ගෙනියන්න භාජනයක් නැහැ. පෙට්ටිය ගෙදර විව්වේ. ඔය ඔක්කොම අම්මා අතේ තිබ්බ කාර්යභාරය. ඒ සියල්ලම කරගෙන අම්මාවරු දරුවෝ 10 12 දෙනෙකුත් හදාගෙන ලෝකේ නිර්මාණශීලී තැනක තිබ්බා. දැන් මොනවද තියෙන්නේ? වන්ද බහැලා ගෙවල් වල ඉන්නේ එකයි නැත්තම් දෙන්නයි. ඔව්. මෙවුන් භාවනා කරුවා ළමයි හැදුවේ නැහැ. ඒ තරම් වන්ද බෙහෙත් තුඟ බීලා මිනි මරුව භාගයට භාගයක් ඉන්නේ. නෑ? මිඩ්වයිට් නෝනා ඉන්නවා නම් මන් දිහා බලන්න කියන්නකෝ කොහෙ හරි. ඔවුන්ද තමයි ගෙනත් දෙන්නේ ලාභෙට. උපදෙස් දෙන්නේ මිනි මරන්න. නෑ කියන්න පුළුවන් නම් මන් දිහා බලලා. දරුවෝ අඩු වෙන්න හේතුව මොකද්ද කියන්නේ? මරා දැමීම. රිලව් මරන්න හොඳ නෑ. ළමයි මරන්න හොඳයි. අලියෝ වඳ කරන්න හොඳ නෑ. මිනිස්සු වඳ කරන්න හොඳයි. ඒ තරම් පව් ශ්‍රී ලංකාවක් තියෙන. දැන් වඳ වෙලා ගිහිල්ලා. දැන් මේ පන්සලේ අර වයසක හාඳුරුව අපවත් වෙච්ච ගමන් අය හාඳුරු කෙනෙක් ඉන්නවද? නෑ නේද? ඔය හාඳුරුව නාකි වෙනකන් ගෝලයක් හැදුවෙත් නෑ. මෙවුන් ගෝලයක් හදාගන්න ළමේ දුන්නෙත් නෑ. දැන් පන්සලට හෙන ගැහුවා වාගේ වෙන්නේ නැද්ද? මේ හාඳුරුව අපවත් වෙච්ච ගමන් හෙටක් තියනවද මේකට? ඕමල්පෙන් මහාන වෙච්ච අය ඉන්නේ පිට. ඕමල්පෙට ඉන්නවද? නැහැ. මේවා රකින්නේ කවුද? ඕමල්පේ අය ඕමල්පේ මහාන කරන්න බෑ කියමුකෝ. අකමැති කියමුකෝ. මම නම් ගමේමයි මහාන වෙලා ඉන්නේ. මට කිසි කෙනහිලිකමක් නැහැ, අඩුවක් නැහැ. අගෞරවයක් නැහැ. මං ගමත් බලාගෙන, පන්සලුත් බලාගෙන, රටත් බලාගෙන ලෝකෙත් යන්න පුළුවන් තැන ගිහිල්ලා මං ඉන්නේ. ගමේ කියාමුකෝ. බැරිද? පුළුවන්. මේ පන්සලේ හෙට වෙනුවෙන් ගමේ කෙනෙක් පැවිදි කරන්න බැරිද? පුළුවන්. නමුත් දෙන්න කෝ ළමයි. දෙන්න ළමයි නෑ. අපේ ගෙදරින් දුන්නට පාඩුද? සාසනේට. නෑ.
හිත තියෙනවා නම් එක හරි දෙන්න පුළුවන්. ආධ්‍යාත්මයේ පෝසත් නම්. ධර්මාශෝක අධිරාජ්‍ය දුන්නේ. සුද්ධෝදන මහරජුරෝ දුන්නේ. දරුවෝ දන් දෙනවා. දරුවෝ පූජා කරනවා. ශාසනය රකින්න. නිර්වාණගාමී ලෝකේ රකින්න. ආත්මය සුගතිගාමී කරන්න. ඒ හින්දා පින් සිතින් ඒවා දකින්නයි ඕන. නමුත් පින්නතුනි අපි දැකලා නැහැ. අලුත් සමාජයක් කියලා, දියුණු සමාජයක් කියලා අපිට පෙන්නලා තියෙන්නේ මොකද්ද? අපායට යන ගමනක්. නිරයට යන ගමනක්. මේ සංසාරයේ අතරමං කරන එකක්. අපේ ඔළුවේ හදලා තියෙනවා ඒක තමයි සැප. ඒක තමයි සැප කියලා හදලා තියෙනවා. දරුවෝ හදන්න වියදම් වැඩිලු. හැබැයි රූපවාහිනී ගන්න සල්ලි තියෙනවා. තට්ටු දෙකට තුනට ගේ හදන්න සල්ලි තියෙනවා. වැට වටේට දැල් ගහන්න සල්ලි තියෙනවා. කුසින් සෙට් ගෙනල්ලා තියන්න සල්ලි තියෙනවා. ටයිල් අල්ලන්න සල්ලි තියෙනවා. කර්ටන් දාන්න සල්ලි තියෙනවා. පොඩි එකාට ජීවත් කරවන්න සල්ලි නැහැ. අපි ඉපදුනේ පුතා ඉතිරෙදි කෑල්ලක ගොම ගැටි ගාපු පොළොවේ. කාමර දෙකයි කුස්සියයි ස්තෝපුවයි තිබ්බේ. දරුවෝ 10 දෙනෙක් හදාපු ගෙදර. හැබැයි යුද හමුදාවේ වටිනා නිලධාරීන්, රාජ්‍ය සේවයේ වටිනා නිලධාරීන්, කුෂිකර්මාන්තයේ වටිනා ගොවියන්, පැවිදි සම්බුද්ධ ශාසනයේ වටිනා භික්ෂුන් වහන්සේලා අර ඉතිරෙදි කෑල්ලේ ඉපදිච්ච උන් අතරේ ඉන්නවා. 10 දෙනා රටට වටිනා 10ක්. අම්මා වයෝවෘදව අවුරුදු 85ක් දැන්. නමුත් අපි දිහා බල බලා සතුටු වෙනවා, ප්‍රීති වෙනවා. ඔබ හදාපු බේබද්දා දිහා බලලා සතුටු වෙනවද? ගංජාකාරයා දිහා බලලා, සල්ලාලයා දිහා බලලා හොඳට බලන්න ගමේ තම තමන්ගේ පවුල දිහා, හදපු ළමයි දිහා. ඒ නිසයි වීරිය කරන්න ඕනේ පින්නතුනේ. ජීවිතේ කරන්න බැරි වෙච්ච හොඳ දේවල් කරන්න. දෑත දෙපය වීරියෙන් මම මේ රට වටේ ලෝකෙ වටේ ගිහිල්ලා බලන්නකො මගේ වතු දෙකක් තියෙනවා. එකක තියෙනවා අක්කර 10ක් විතර, අනිත් එකේ තියෙනවා අක්කර 5ක්. මේවා ඔක්කොම පුතේ ශාස්ත්‍රීයකව මම වවලා තියෙනවා. අඹ ගස් තියෙනවා 1000ක් විතර. එකක වත්තක තියෙනවා 750. අනිත් එකේ තියෙනවා 3400ක්. 1000 ඉක්ම වූ අඹ ගස්. මේ සැරේ කැඩුවා 2 කිලෝ 2500ක්. මේ වගේ හරියන්නේ නැද්ද? හොඳට හරියනවා, හිතවන්නේ. අනුන්ට අතපාලා ආණ්ඩුවෙන් කාලා කවුරු හරි දෙන එකක් දිහා බලාගෙන ඉඳලා එහෙම පෙරේත ගතියක්, ගැති හිඟන ගතියක් තියෙන්නේ. මේ සසර පිනට හම්බ වෙච්ච ශරීරයෙන් ඉරට බය නැතුව, අඳුරට බය නැතුව, ගොරහැඩි කර්කස පොළවට බය නැතුව වැඩ කළා නම් දෑත දෙපය ශක්තිමත්ව යොදවලා හිඟා කන්න ඕනේ නැහනේ පුතා. අනුන්ට අතපාන්න ඕනේ නැහැ. මං දැන් අද එනකොට මගේ වත්තේ අඹ අතරේ මං හිටෙව්වා. එතකොට අඹ වලට වෙනම වතුර ගහන්න ඕනේ නැහැ. අඹ වලට වෙනම පොහොර දාන්න ඕනේ නැහැ. අඹ වල වෙනම රකින්න ඕනේ නැහැ. අතිරේක භෝග හිටෙව්වා මං. කැකිරි පිපිඤ්ඤයි තක්කාලි බඩිරුඟුයි හිටවලා තියෙනවා. දැන් අද උදේ මම පාන්දර කොල්ලන්ට කතා කරලා ඇහැරවව්වා මාකට් එකට උදේම යන්න කියලා. ලොරියක් පුරවලා තියෙනවා කැකිරි පිපිඤ්ඤයි. ලක්ෂ 2-3ක් අද හම්බෙනවා. මේ ගම වටේම යම් බලන්න. පන්සලේ පින්කමකට කියලා සල්ලි එකතු කරන්න ආද. ගම වටේම ගියත් හම්බෙන්නේ නැහැ. හිඟා කන්න ඕනේ නැහැ පුතා. හිඟා කන්න ඕනේ නැහැ. සදහැයෙන් ඒවා කරන්න පුළුවන්. අපිට උවමනාව තියෙන්න ඕන. එහෙනම් ඔබ ගිහියෝ හැටියට ඔබේ පවුල නඩත්තු කරන්න, ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න, යුතුයකම් ඉෂ්ට කරන්න,
අපට තියෙන බැඳීම් මත ජීවිතේ හරියට හසුරවන්න හොඳ ආදායම් ඕන. ඒකට කම්මැලියෝ කුසීතයෝ වෙලා බෑ. හොඳ මහන්සි වෙලා දිරියෙන් ජීවිතේ ජය ගන්න ඕන. මාසෙට වතාවක් එන පෝයට හඳ පිරිච්ච දවසට පන්සලට එන්න. මේ තරුණ ළමයි ගැටවර ළමයි මේ ශාසනයට බාර කරන්න. සිල් ගන්නවන්න. ශිෂ්‍යත්වයට ඇදන් යන්න දුවනවා වාගේම සාමාන්‍ය පෙළට ඇදගෙන දුවනවා වාගේම ඔය ළමයව පෝයෙන් පෝයට එක්කගෙන ඇවිල්ලා සිල් සමාදන් කරවන්න අම්මයි තාත්තයි දෙන්නා නැමුණා නම් කොච්චර වටිනවද? පන්සලේ වැඩසටහන් හදලා මිනිස්සු පන්සලත් එක්ක බැඳීමක් තියාගන්න හාඳුරුව දැනගන්න ඕන. හාඳුරුවන්ට එව්වා ඕනේ. හාඳුරුව කරන්නේ රේඩිය එක දාලා බිත්තිය උඩින් තියනවා. බණ අහපියා. කටවලංගු නැහැනේ. කටවලංගු නැහැ. ත්‍රිපිටකයේ ගොඩ ගහලා කබඩ් එකේ ඒක ලොක් කරලා දාලා තියෙනවා. ත්‍රිපිටකයේ කබඩ් එක ඇතුලේ තියෙනවා හාඳුරුව එළියේ නිකන් ඇවිදිනවා. ඕකද ශාසනය? එහෙම පව් ශාසනයක් හදලා. එහෙනම් ගිහිත් පැවිදිත් අපි ඔක්කොගෙම තියෙන අඩුපහඩු හොඳට බලලා ඒවා මකහගෙන මෙච්චර කාලයක් මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපට කරන්න බැරි වෙච්චි හොඳ වැඩ මොනවාදයි සොයා බලා දිරියෙන් ඒවා ආරම්භ කරන්න වීරිය කරන්න. අද මේ කොල්ලෝ ඉදිරිපත් වෙලා කොච්චර දුරක්ද අනුරාධපුරයේට අපේ ධම්මාලෝක හාමුදුරුවොත් එක්කගෙන අපේ ඊරිය වැටියේ නායක හාමුදුරුවොත් එක්කගෙන මේ කොල්ලෝ ගියා. ගිහිලා ආරාධනා කළා. මං ඇත්තටම මෙච්චර දුර එන්න අකමැති. මේ රියානතුරකින් මම කොන්දක් කැල්ලලා තියෙන්නේ. ගැස්සි මේ දුරක් එනකොට කොපමණ කාලයක්ද? පැය 7ක් 8ක් එන්න ඕන. පැය 7ක් 8ක් ආපහු යන්න ඕන. පැය 18ක් විතර දීර්ඝ ක්‍රියාවලියක යෙදෙන්න ඕන. රෝගාතුර කෙනෙකුට කියා නිරෝගී කෙනෙකුටවත් අමාරුයි. නමුත් මං අහිංසකයෙක් වෙනුවෙන් මොනවා හරි කරන්න තියනවා නම් මගේ හිත කෑලි ගියත් ඒක කරන්න කියනවා. එහෙනම් මම කොන්ද කැල්ල තියෙද්දි හාඳුරෝ වෛද්‍යවරු එපා කිව්වා නැගිටින්න. මං ඊට පස්සේ හොර රහසේම කොල්ල දෙන්නෙකුට එන්න කියලා එවුන් එපා කියද්දි කෑ ගහද්දි මං කිව්වා මේ මගේ ජීවිතේ මටනේ වටින්නේ තොටයි ඔහෙට පියව් කියලා දෙන්නගේ කරේ එල්ලිලා මං නැගිට්ටා. කරේ එල්ලිලා නැගිටලා මං කිව්වා මාව අරන් ඵලයල්ලා ඉස්සරහට. මීටර් 50ක් විතර මාව අරන් යන්න කිව්වා. ඒගොල්ලෝ මං කිව්වා මගේ අත් දෙකෙන් අල්ලගෙන ඈතින් ඉඳගෙන අත් දෙකෙන් අල්ල ගන්න කියලා. ඒකල මං පොළවට හොඳට කකුල් බර කරලා බැලුවා මට හිට ගන්න පුළුවන්ද තනියෙන් කියලා. මට දැනුණා පුළුවන් වායේ. මං කිව්වා එක්කෙනෙක් අතාරින්න කියලා. ඒ ගමන එක කොල්ලෙක් අතෑරියා. ඒකලත් බැලුවා. පැද්දෙන ගතියක් ආහාරේ මේ තියනවාද කියලා බැලුවා නෑ. මං කිව්වා උඹත් අතෑරපන්. අතෑරියා. මං ඊට පස්සේ හීන් සැරේ එක කකුලක් උස්සලා බැලුවා. තනි පයින් ඉන්න පුළුවන්ද කියලා. ඒ ගමන පුළුවන් බවක් දැනුණා. මං ඊට පස්සේ හිමින් කකුල් ඇද අර ගියපු මීටර් 50 දුර ආපහු ආවා. මං එහෙම නැගිට්ටේ නැත්තම් අදත් බුදි. ඔව් මං එහෙම ඇවිද්දේ නැත්තම් අදත් බුදි. එඳ වැටෙන්න ඕනේ නැගිටින්න ඕනේ. නැගිටින්න ඕනේ. නැගිටලා මිනිස්සු වැඩ කරන්න ඕනේ. වැඩ කරලා බලන්නකෝ. නොගත් උත්සාහයක් ගන්නකෝ. ජීවිතේ දිනන්න පුළුවන් හැමෝටම. පෙරදෙන්නේ කවුරුවත්. ඒකට ඕනෑකම තියෙන්නේ හිතේ හයිය. හිතේ හයිය ගතට දීලා ගතේ හයියෙන් වැඩ කෙරුවොත් ලෝකය දිනන්න පුළුවන්. පාපයන්ගෙන් අත මිදිලා. ඒ ගුණය ඔබට පිහිටන්න ධර්මඥානයම වේවා. අවසාන වීර්ය uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච දේ කරන ගමන් කරගෙන ආපු හොඳ වැඩ දැන් මේ කරන්නේ
මේ වාගේ වැඩක් තව මාස කීපයකින් මීටත් වඩා ලස්සනට ගමේ කරන්න වීරිය කරන්න. මොනවා හරි යහපත් දෙයක් ගම තුල කරන්න වීරිය කරන්න. මතු පරම්පරාවට මේ අලුත් පරම්පරාවට නිතර හොඳ ඒවා ඇහැ ගැටෙන්න සංවිධානාත්මකව කරන්න පුළුවන් නම් මේ ළමයිගේ අඳුරු ලෝකය වෙනස් වෙනවා. ඒවට ආසා හිතෙනවා. ඒවට එකතු වෙනවා නැමෙනවා. කරගෙන ආපු කුසිකර්මාන්තයක් තියෙනවා ලංකාවේ. මේක කුසිකාර්මික රටක්. මේකේ වෙන දන්න නිදාන නැහැ. එයින්ද ඒකට හිතාලවන පරම්පරාවක් හදන්න. නිතර ගහකොළ වවන්න, භවභෝග වවන්න, ශාස්ත්‍රීක වෙන්න මහන්සි ගන්න. අපි මේ රට හදලා තියෙන්නේ කුසිකර්මාන්තේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට සම්බුද්ධ ශාසනය අරගෙන ඇවිල්ලා ලංකාවේ රජ්ජුරුවෝ ධාර්මික කරවලා ධර්මඥානය දීලා මැති ඇමතිවරු ධර්මඥානෙහි පිහිටුවලා රටවැසියන්ව ධර්මඥානෙහි පිහිටවවුවා. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් කර්මාන්ත 64ක් ලංකාවට ගෙනාවා සම්පත්දායකයෝ සමග. කර්මාන්ත 64ක් ගෙනල්ලා කර්මාන්ත 64කින් පුතේ ලංකාව හැදුවේ. එතකොට ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දියානු සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව. හිඟා කෑවෙන. කොබෝ නයිලෙස වැඩුණු උග්ගස් සීනි සාදයි තන මල්විලේ. අර එනකොට පෙවුනේ කන්තලේ තිබ්බ සීනි පැට්ටේරි. ලංකාවේ තිබුණා ප්‍රසිද්ධ සීනි කර්මාන්ත ආයතන දෙක තුනක්. කොහෙන්වත් සීනි ගෙනාවේ නැහැ. හාල් තිබුණා ලංකාවේ කොහෙන්වත් හාල් ගෙනාවේ නැහැ. කොරියාවෙන් ඇවිල්ලා අපෙන් තමයි හුණුසාල් ගෙනින් තියෙන්නේ. හොඳ හාල් නෙමෙයි. දැන් අපි ගම් වතුර දානකොටම යනවා පොල් කට්ටාලන්. ඉන්දියාවට ගිහිල්ලා අනේ කණ්ඩ නැහැ කියනවා, ජපාන්ට යනවා කණ්ඩ නැහැ කියනවා, එංගලන්තයට යනවා කණ්ඩ නැහැ කියනවා. ගා කන කාලකන්ණි පරජාතියක් හැදිලා. ගතට හොර, හිතට හොර වල් ජාතියක්. හිඟන ගම. පාලකයෝ ඉන්නේ හිඟන්නොමයි. දැන්වත් හදේ කියලා බලාගෙන ඉන්නවා. ඒ අප්පාවත් මේක ගොඩ ගත්තේ නැත්තම් අප්පාටත් එසේමයි. අප්පාටත් එසේමයි. මං ඒ හින්දා කල් බලාගෙන ඉන්නවා අවුරුදු 2-3ක්. පොල් පැලයක් හිටවලා පුතා පීදිලා ගෙඩි හටගෙන පළදරන්න කල් ඕනනේ. ඒ හින්දා මම දැන් පොල් පැලේ දිහා බලාගෙන ඉන්නේ. අපිට දෙන්න පුළුවන් වටපිටාවේ රැකවරණය ආරක්ෂාව දීගෙන පොල් ගහ රැකගෙන යනවා. හැබැයි වඳ පීදුනොත් මුලින්ම උගුල්ලා විසිකන්නේ. ඒ දවස උදා කරගන්නේ නැතුව හොඳ පළ දරච්ච මහා කල්ප වෘක්ෂයක් වාගේ සාකාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වර්තමානයේට අතීතයේ සාපය කරපුන්නා ගන්නේ නැතුව, අතීතයේ පාපයන් කරපුන්නා ගන්නේ නැතුව, ආ ගමන් මගේ අපිට වැරදිච්ච තැන් බලාගෙන අපිට සිද්ධ වෙච්ච පාපයන් දිහා බලලා නොගත් උත්සාහයක් ගෙන නොකරපු පව් නොකරන ගමන් කරපු පව් අත්හරිමින් නොගත් උත්සාහයකින් යහපත් දේ කරමින් කරගෙන ආපු සුන්දර ශ්‍රී ලංකාවක ආගමානුකූලව, ධර්මානුකූලව, විනයානුකූලව සංස්කෘතියට, ජාතියට, කුලයට, දහමට එකගව ගමනක් යන්න ඔබ වීර්යය වඩන්න. ඒ සඳහා ඇවැසි අවබෝධය වෙනුවෙන් අද සුහද මිතුරු සංගමයේ විසින් සිද්ධ කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ බලය හේතු වේවා, වාසනාව වේවා, වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති